හරි මේ අපි වැඩේ පටන් ගමු. හරි ළමයි මේ මම ඊයේ ත්‍රිකෝණ ජ්‍යාමිතිය සම්බන්ධ ගාන මේ හදන විදිය ගැන ආරම්භයක් ගත්තා. මේ එතකොට මූලික කාරණා ටිකක් ගැන කතා කරා. ත්‍රිකෝණ අංග සාම්‍ය ගැන කිව්වම ඊට පස්සේ අපි සමාන්තර රාශිය ගැන අවසාන වෙලාවේදී මතක් කරා. ඊට පස්සේ සමද්විපාද ත්‍රිකෝණ ගැන කතා කරා. ළමයි මම මෙහෙම කිව්වා මේ ත්‍රිකෝණ ජ්‍යාමිතිය ගාන හදන්න ගත්තාම ළමයි ත්‍රිකෝණ ජ්‍යාමිතිය ගාන හදන්න ගත්තාම ඕක යටතේ දැනගන්න ඕනේ දේවල් ගැන කිව්වා. හරිද? මොනවද කිව්වේ? පළවෙනි එක අපි කිව්වා අංග සාම්‍ය ගැන දැනගෙන ඉන්න ඕනේ කියලා. හරිද? අංග සාම්‍ය ගැන දැනන් ඉන්න ඕනේ. ත්‍රිකෝණ අංග සම කරන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ පැහැදිලිව අපි කතා කරා සමද්විපාද ත්‍රිකෝණ ගැන. සමද්විපාද ත්‍රිකෝණ තමයි අපිට විශේෂයෙන්ම තියෙන සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය ගැන එහෙම මම විස්තර කරා ඊයේ. හරිද? මම ඒකේ රෙකෝඩින් එකක් දාලා තිබුණා මේ ගණන් හදාගෙන යනකොට මම මතක් කරන්නම්. මම හිතනවා මේ කට්ටිය බලලා ඇති කියලා. හරිද? සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය. ඊට පස්සේ ළමයි අපි කතා කරා මේ සමාන්තර රාශිය ගැන මම ඊයේ අවසානයේ වෙලාවේදී පැහැදිලි කරා. හරිද? ඊයේදී මේ සමාන්තර රාශිය ගැන පැහැදිලි කරා. හරි? සමාන්තර රාශිය. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන වැදගත්ම මාතෘකාවක් තමයි ළමයි මේ සමකෝණී ත්‍රිකෝණ කියන කතාව. හරිද? සමකෝණී ත්‍රිකෝණ නැත්නම් ඔකට කියනවා සමරූපී කියලාත්. හරි? සමරූපී ත්‍රිකෝණ. සමකෝණී නැත්නම් සමරූපී. හරිද? මේක තමයි අපි කතා කරමු නැති මාතෘකාවක්. විභාගෙදි ගණන් ඇහෙනම කොටසක්. හරි? ඊළඟට මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා එකක් තියෙනවා. මේකත් අපි දැනගෙන යන්න ඕනේ මේ ගාන හදද්දී හොඳටම දැනගෙන යන්න ඕනේ මාතෘකාව තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන කාරණා. හරිද? එතකොට ළමයි මේ කියන ඉගෙනුම් නිපුණතා ටික දැනගෙන ගියාම තමයි මේ ත්‍රිකෝණ ජ්‍යාමිතිය ගාන හදන්න පුළුවන්. හරිද? එතකොට මේ කියන ඉගෙනුම් නිපුණතා ටික දැනගෙන ගියාම තමයි මේ ත්‍රිකෝණ ජ්‍යාමිතිය ගාන හදා ගන්න පුළුවන්. හරිද? ගැටලුවක් නැතුව. එතකොට ඊ අපි මේ අංග සාම්‍ය කියන කාරණාව පටන් ගත්තා. අංග සාම්‍ය කියන කාරණාවේදී අපි කතා කරා මේ අංග සම කරන්න පුළුවන් අවස්ථා හතරක් ගැන කතා කරලා ළමයි. හතරක් ගැන පාද අවස්ථාව, පාද කෝණ පාද අවස්ථාව, කෝණ පාද අවස්ථාව සහ කර්ණ පාද අවස්ථාව කියලා මේ අවස්ථා හතරක් ගැන කතා කරා. අපි ඒකෙන් මේ ගැටලු කිහිපයකුත් සාකච්ඡා කරා. හරිද? ඒ කියන්නේ මේ විභාග ගාන ගත්තාම ළමයි මේ මුලින්ම ප්‍රෝමිලක්කම් ගානේදී ප්‍රෝමිලක්කම් එකේදීම ගොඩක් වෙලාවට තියෙන අංග සම කරලා තමයි තියෙන්නේ. එතකොට මේ අංග සම කිරීම දැනගෙන ඉන්න එක අනිවාර්ය කාරණාවක්. හරිද? එතකොට මේ අංග සම කිරීමක් කරලා තමයි එතනින් එහාට ගාන කොහොමද යන්නේ. හරිද? බොහෝ දුරට ওই රටාව තමයි. ඊට පස්සේ මේ ඊ අපි සමදීපාද ත්‍රිකෝණ ගැන කිව්වා. සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය කියලා කියද්දී මේ සමදීපාද ත්‍රිකෝණ කියලා කියන ළමයි පාද දෙකක් සමාන ත්‍රිකෝණ වලට සමදීපාද ත්‍රිකෝණ කියලා කියනවා. ඇහෙනවා අඩුයි මොනවා හරි පේනවා අඩුයි නම් මට මැසේජ් එකක් දාන්න chat එකට. හරි. එතකොට මේ සමදීපාද ත්‍රිකෝණ ගැන ගත්තාම ළමයි අපි කිව්වා සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය සහ විලෝමය. හැම වෙලාවෙම ළමයි ප්‍රමේයක් ගත්තාම ප්‍රමේයට අනිත් පැත්තෙන් තියෙනවා විලෝමය කියන කාරණා. හරිද? ඒ කියන්නේ ප්‍රමේය කියන්නේ එක පැත්තකට වෙනවා නම් ඒක අනිත් පැත්තට වෙනවා කියන කතාව. හරිද? ප්‍රමේයක් එක්ක විලෝමයක් අනිවාර්යෙන් තියෙනවා. එතකොට සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේයදි ගත්තාම මේ සමදීපාද ත්‍රිකෝණ කියන්නේ පාද දෙක සමාන ත්‍රිකෝණ වලට. එතකොට සමදීපාද ත්‍රිකෝණ වල අපි කිව්වා සමාන පාද වලට ඉන්න සම්මුඛ කෝණ සමානයි. මෙයා θ නම් මෙයා θ. හරිද? ගණිතයේ මේකට කියන θ සංකේතය කියලා. සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයි. හරිද? ඕක තමයි ප්‍රමේය. විලෝමය කියන්නේ සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයි. විලෝමය කියන්නේ මෙහෙම මේ කෝණ දෙකක් සමාන වෙලා තිබ්බොත් මොකක් හරි ත්‍රිකෝණයක මෙහෙම කෝණ දෙකක් සමාන වෙලා තිබුණොත් ඒක සමදීපාද ත්‍රිකෝණයක් කියන එක. හරිද? ඒ කතාව අපි කතා කරා. ඊට පස්සේ සමාන්තර රාශිය කියන කාරණාව මාරම වැදගත්. ඒ කියන්නේ ගාන ඇතුලේ අනිවාර්යයෙන්ම චෙක් වෙනවා සමාන්තර රාශිය කියන කොටස. හරිද? ඒ කියන්නේ සමාන්තර රාශිය
දැනගෙන යන්න ඕනේ මේ ත්‍රිකෝණත් එක්ක ජ්‍යාමිතිය ගාන හදද්දි. හරිද? හරි. ඊළඟට මේ ඕක සමාන්තරාශ්‍රයක් යටතේ අපි කතා කරා සමාන්තරාශ්‍රයක් මොකක් හරි චතුරාශ්‍රයක් තිබුණොත් ළමයි. හරිද? මේක මේ අවුරුද්දෙත් මම හිතන එකක් තමයි මේ අවුරුද්දේ බොහෝ දුරට සමාන්තරාශ්‍ර චෙක් වෙන්න පුළුවන්. හරිද? මේ සමාන්තරාශ්‍රයක් බව ඔප්පු කරන්න මොකක් හරි චතුරාශ්‍රයක් දීලා සමාන්තරාශ්‍රයක් බව ඔප්පු කරන්න මේ අවුරුද්දේ බොහෝ දුරට. හරිද? 2025 දී. එතකොට මේ සමාන්තරාශ්‍රයක් බව ඔප්පු කරන්න පුළුවන් ක්‍රම හතරක් ගැන කිව්වා. ඒ හතරෙන් මොකක් හරි එකක් වෙනවා නම් ඒක සමාන්තරාශ්‍රයක් කියලා අපිට කියන්න පුළුවන්. මොකක්ද කිව්වේ? මොකක් හරි චතුරාශ්‍රයක් තියෙනවා නම් පළවෙනි එක තමයි සම්මුඛපාද සමාන වෙන්න. ඒකට සමාන්තරාශ්‍රයක් කියලා කියන්න පුළුවන්. ඊළඟට සම්මුඛ කෝණ සමාන වුණොත් සම්මුඛ කෝණ සමාන වුණොත් ඒත් අපිට සමාන්තරාශ්‍රයක් කියලා කියන්න පුළුවන්. හරිද? තුන්වෙනි කාරණාව තමයි විකර්ණ එකිනෙක සමච්ඡේදනය වුණොත් ළමයි. හරිද? මේවා හොඳට මතක තියාගන්න. මේ තව විභාගෙට තව හරියටම තව මාසෙයි තියෙන හැටි. එතකොට මෙහෙම මේ කාරණා ටික ඔලුවට දාගන්න අය මේ කිසි වෙනසක් නැහැ. මේ විදිහටම මම හිතන්නේ මේ අවුරුද්ද ගාණක් එයි. හරිද? මම ඉස්සරහට තව කියන්නම්. එතකොට මේ සමාන්තරාශ්‍රයක් බව ඔප්පු කරන්න පුළුවන් තුන්වෙනි කාරණාව තමයි ළමයි විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් මොකක් හරි චතුරාශ්‍රයක් කියන්නේ පාද හතරක් තියෙන රූපයක්. හරි තල රූපයක්. පාද හතරක තියෙන තල රූපයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වුණොත් ළමයි විකර්ණ එකිනෙක සමච්ඡේදනය වුණොත් අපිට එයා සමාන්තරාශ්‍රයක් කියලා කියන්න පුළුවන්. හරිද? හතරවෙනි කාරණාව තමයි සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර. පට්ටම වැදගත් ඔය කාරණා. හරිද? ඒ කියන්නේ මේක ගොඩක් ළමයි අමතක කරලා තියෙන කාරණාවක්. ඔය හතරවෙනි කාරණාව තමයි මාර වැදගත්. ඒ කියන්නේ මේ මොකක් හරි චතුරාශ්‍රයක් වොන්නම තිබිලා අපිට පෙන්න ගන්න පුළුවන් වුණොත් තමයි සම්මුඛ පාද යුගලයක් දිගිනුත් සමානයි ඒ වගේම සමාන්තරයිත් කියලා. ඔන්න සමාන්තරයිත් කියලා පෙන්න ගන්න පුළුවන් වුණොත් අපිට කියන්න පුළුවන් එයා සමාන්තරාශ්‍රයක් කියලා. හරිද? ඔන්න ඔය හතරවෙනි කාරණාව මේ මාර වැදගත්. හරිද? ඒ කියන්නේ අපි හැම වෙලාවෙම ගන්න එකම පාද දෙක. එකම පාද දෙකනේ ගන්න. මෙයයි. ගත්තාම මේ දෙන්න දිග සමානත් වෙන්න ඕනේ. ඒ දෙන්න සමාන්තර වෙන්නත් ඕනේ. හරිද? දිගිනුත් සමාන වෙලා සමාන්තරත් වුණොත් අපිට සමාන්තරාශ්‍රයක් කියලා කියන්න පුළුවන්. හරිද? එහෙනම් අපි යනවා අද මේ කාරණාවට සමකෝණී ත්‍රිකෝණ කියන එකනට මධ්‍ය ලක්ෂ ප්‍රමේය අද කරන්න බලාපොරොත්තුවක් නැහැ. සමකෝණී ත්‍රිකෝණ මේ කොටස ආවරණය කරලා විභාග ගණන් ඒකෙන් අහලා තියෙන ඒවා සහ මේ ඉගෙන ගන්න ඕන කාරණා ටික ඉගෙන ගන්න. හරිද? පැහැදිලිද ඔය කතා ටික? ඔතෙන් එනකන් කියපු දේවල් ටික පැහැදිලි නම් අතුස්සන්න බලන්න තමයි. එතකොට අද බලාපොරොත්තුව සමකෝණී ත්‍රිකෝණ ඉගෙනගෙන විභාග ගණන් ඒකෙන් අහලා තියෙන ඔක්කොම හදලා කොහොමද මේ අවුරුද්දෙන ගානට උරු වෙන්නේ කියන කතාව. හරි එල. හරි. ඔයාලා මේත් එක්කම මේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ෂෝට් නෝට් එකක් ගහගෙන යන්න. තව හරියටම මාසයක් තියෙන්නේ. මේ ෂෝට් නෝට් එකක් ගහගෙන යන්න. හරිද? එතකොට අද බලාපොරොත්තු වෙන සමකෝණී ත්‍රිකෝණ නැත්නම් සමරූපී ත්‍රිකෝණ කොටස ආවරණය කරන්න. දාගන්නු මාතෘකාවක් හරි සමකෝණී ත්‍රිකෝණ නැත්නම් සමරූපී ත්‍රිකෝණ. හරි. සමකෝණී ත්‍රිකෝණ. සමකෝණී කියන වචනේ දැක්කහම ඔයාලටම තේරෙනව නේද? වචනේම අර්ථය තියෙනවා. මොකක්ද සමකෝණී ත්‍රිකෝණ කියන්නේ? කතාව. සමකෝණී ත්‍රිකෝණ. හරිද? අපි ගමුකෝ මෙහෙම ත්‍රිකෝණ දෙකක් ළමයි. මම පැහැදිලි කරන්න. මෙන්න මෙහෙම ත්‍රිකෝණ දෙකක් තියෙනවා. තව ත්‍රිකෝණයක් තියෙනවා. මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. කොහොම ත්‍රිකෝණ දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. මම පළවෙනිය ගන්න ළමයි ABC ත්‍රිකෝණය කියලා. ABC ත්‍රිකෝණය. දෙවෙනිය මම ගන්නම්කෝ PQR ත්‍රිකෝණය කියලා.
PQR ත්‍රිකෝණය. මගේ පළවෙනි ත්‍රිකෝණය ABC ත්‍රිකෝණය, දෙවෙනි කෙනා PQR ත්‍රිකෝණය. හරිද? සමකෝණී කියලා කියන්නේ ළමයි කෝණ තුනම සමාන වෙන්න ඕනි කියන එක. හරිද? ඒ කියන්නේ ABC ත්‍රිකෝණයේ තියෙන කෝණ තුනම තමා PQR ගෙත් තියෙන්න ඕනේ. හරියට මේක කිව්වොත් මෙතන ඉන්න ත්‍රිකෝණයම ලොකු හරි පොඩි හරි සයිස් එක වෙනස් වෙලා එයාම තමා මෙතන ඉන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේ සයිස් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කෝණ ටික එහෙම්ම මෙයාගේ ඉන්න ඕනේ. මෙයා සයිස් එක මෙයාට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විශාලත්වය වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් ගන්න මෙහෙම ත්‍රිකෝණයක් තිබිලා මට එයා මොහොම පාදවල දිගවල් වලම අඩු කරලා ඔහොම අඳින්න පුළුවන් නේද ළමයි? ඈ දිගවල් පාදවල දිගවල් අඩු කරලා ඔන්න ඔහොම අඳින්න පුළුවන් නේද? හැබැයි කෝණ වෙනස් වුන්නේ නැහැ. මේ කෝණයම තමයි මෙතනත් ඉන්නේ. මේ කෝණයම තමයි මෙතනත් ඉන්නේ. මේ කෝණයම තමයි මෙතනත් ඉන්නේ. ඒ කියන්නේ මෙයා කතිරයක් නම් මෙයා කතිරයක්. මෙයා හරියක් නම් මෙයා හරියක්. මෙයා ඩොට් එකක් නම් මෙයාත් ඩොට් එකක්. ඒ කියන්නේ කෝණ තුන කොයි වෙලාවත් වෙනස් වෙන්නේ නෑ ළමයි. හැබැයි පාදවල දිගවල වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ ත්‍රිකෝණයම ඇදලා හරි එක්ක තෙරපලා හරි තමයි තියෙන්නේ. හරිද? හැඩයට වෙනසක් වෙන්නේ නැහැ. හරිද? හැඩයට වෙනසක් වෙන්නේ නැහැ. පාදවල දිගවල වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කෝණ කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. සමකෝණී කියන්නේ ඒකයි. ඒ කියන්නේ කෝණ තුනම තියෙන්න ඕනේ. හරිද? මේ කෝණය තමයි මෙතන තියෙන්න ඕනේ. මෙතන හරි කැමතිද නැක? හරිද? කෝණේ මේ කෝණය මෙයාගෙත් තියෙන්න ඕනේ. හරිද? මේ කෝණය මම කතරයකින් සලකුණු කරන්නම්. එතකොට ඔය කෝණයත් මෙයාගේ තියෙන්න ඕනේ කොහේ හරි ඇතුලේ. හරි? ඊළඟට මෙතන කෝණයක් ලකුණු කරන්නම්කො මම θ කියලා. එතකොට එයාම තමයි එයත් මේ PQR ත්‍රිකෝණය ඇතුලේ ඉන්න ඕනේ. හරිද? අන්න ඔහොම වුණොත් ළමයි අපි කියනවා ABC ත්‍රිකෝණය සහ PQR ත්‍රිකෝණය සමකෝණී ත්‍රිකෝණ වෙනවා කියලා. පැහැදිලිද මේ කතාව? මෙන්න මෙහෙම වුණොත් අපි කියනවා ABC ත්‍රිකෝණය සහ PQR ත්‍රිකෝණය සමකෝණී ත්‍රිකෝණ වේ. හරිද? ඒ කියන්නේ ABC එකේ ඉන්න කෝණ තුනම තමයි PQR ගෙත් ඉන්නේ. පැහැදිලිද මේ කතාව ළමයි? හරිද? කාරණා ටික ඔලුවට දාගන්න. මොකක්ද මේ කිව්වේ කියලා. ඔයා ප්‍රමේයන් විදියට මතක තියාගන්න එපා. හරිද? ඒ කියන්නේ ගොඩක් ළමයි මේ පාඩම් කරනවා මේක මෙහෙමයි කියලා. හරිද? එතකොට ඒකට වඩා රූපයෙන් ඔලුවට දාගන්න. මේක ප්‍රමේයක් විදියට යාලා දිගට විස්තර කරලා තියෙනවා. සරල කතාව තුමා ABC කියලා ත්‍රිකෝණයක් ගත්තොත් එයාගේ තියෙන කෝණ තුනම මේ කෝණ තුනම තවත් ත්‍රිකෝණයක කෝණ තුනක් විදියට තියෙනවා නම් අපි කියනවා ඒ ත්‍රිකෝණ දෙකට සමකෝණී කියලා. බලන්න මේ වාක්‍ය මම කියපුවේ තේරිච්ච කට්ටිය අත උස්සන්න බලන්න. ඒ කියපු එක තේරිච්ච කට්ටිය අත උස්සන්න බලන්න. සමකෝණී ත්‍රිකෝණ නැත්තම් සමරූපී ත්‍රිකෝණ කියන කතාව තේරිච්ච කට්ටිය අත උස්සන්න බලන්න. හරි. ඔයාලා මේත් එක්කම ෂෝට් නෝට් එකක් දාගෙන යනවා නම් දාගෙන යන්න. හරිද? ඊට පස්සේ ළමයි මෙන්න මේකේ වැදගත්ම කාරණාවට අපි එන්න ඕනේ. මේකේ යටතේ තියෙන වැදගත්ම කාරණාව. හරි? වැදගත්ම කාරණාවට එන්න ඕනේ. වැදගත්ම කාරණාව ළමයි මේක බලන්න. මෙන්න මෙහෙම ත්‍රිකෝණ දෙකක් සමකෝණී වුණොත් ත්‍රිකෝණ දෙකක් මේ විදිහට සමකෝණී වුණොත් අපිට ළමයි ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රතිඵලය එනවා. මොකක්ද දන්නවද? දැන් මේ හරියක් විදිහට ලකුණු කරපු කෙනාට ඉස්සරහින් ඉන්නේ කවුද? ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ හරියක් විදිහට ලකුණු කරපු කෙනාට ඉස්සරහින් ඉන්නේ මොන පාදයේද? BC පාදේ. BC පාදේ. කවුද? හරියක් විදිහට ලකුණු කරපු කෙනාට ඉස්සරහින් ඉන්නේ BC පාදේ. BC පාදේ තියෙන අනුපාතය මෙයාගේ හරියක් විදිහට ලකුණු කරපු කෙනාට ඉස්සරහින් ඉන්නේ කවුද ළමයි? QR පාදේ. QR පාදේ. QR පාදේ. මොකද්ද කිව්වේ? ABC ත්‍රිකෝණයේ හරියක් විදිහට ලකුණු කරපු කෙනාට ඉස්සරහින් ඉන්නේ BC පාදේලා. PQR ත්‍රිකෝණයේ හරියක් විදිහට ලකුණු කරපු කෙනාට ඉස්සරහින් ඉන්නේ QR පාදේ. ඔන්න ඔය BC දිග QR දිගට තියෙන අනුපාතය මේ BC QR දිගට තියෙන අනුපාතය සමානයි කියලා අපිට ලියන්න පුළුවන් ළමයි. BC QRට තියෙන අනුපාතය මේ හරියක් විදිහට තියෙන කෙනාට ඉස්සරහින් ලියුවේ. ඔය වගේම කතරයකින් ලකුණු කරලා තියෙන මේ කෝණේ තියෙන. එයාට ඉස්සරහින් තියෙන කවුද ළමයි? AC පාදේ.
AC ව තමයි උඩින් ලියවෙන්නේ. හරිද ළමයි? ඒ කියන්නේ AC දිග තමයි උඩින් ලියවෙන්නේ. ඇයි අපි මෙතනත් ලිව්වේ BC නේ. ඒ කියන්නේ ABC ත්‍රිකෝණයේ තියෙන ඒවා තමයි උඩින් ලියන්නේ. BC දිග. ABC ත්‍රිකෝණයේ තියෙන තමයි AC දිග තියෙන්නේ. හරිද? AC තියෙන ළමයි කතිරයකින් ලකුණු කරපු කෙනාට ඉස්සරහ. හරිද? මෙයාගේ කතිරයකින් ලකුණු කරපු කෙනාට ඉස්සරහින් තියෙන ළමයි කවුද? PR. PR. ඔන්න ඔය අනුපාතය සමාන වෙනවා ළමයි. තව ඉතුරු පාදය කවුද? දැන් අපි BC ට ලිව්වා, AC ට ලිව්වා, AB ලිව්වේ නෑ නේද? AB තියෙන මේ T ට ඉස්සරහින් ලකුණු කරපු කෙනාට. T ට ඉස්සරහින් තමයි AB තියෙනවා. AB. AB තමයි උඩින් ලියන්න ඕනේ. බෙදනවා. මෙයාගේ T ට ඉස්සරහින් තියෙන ළමයි කවුද? T ට ඉස්සරහින් තියෙන්නේ PQ. ඔන්න ඔය අනුපාත තුනම ළමයි සමානයි. මෙන්න මේ ත්‍රිකෝණ දෙකක් සමකෝණී වුණොත් මෙතනින් ගන්න පුළුවන් වැදගත්ම ප්‍රතිඵලය තමයි ළමයි මෙන්න මේ අනුපාත තුන සමානයි. හරිද? මෙන්න මේක තමයි මෙතනින් එහාට සමකෝණී වුණොත් වැදගත්ම වෙන ප්‍රතිඵලය. පැහැදිලි ළමයි? ඒ කිව්වේ මේ දැන් බලන්න අර මේ අපි ගන්න කෝණයට ඉස්සරහින් අපි හැමෝගෙම ගන්න එකම කෝණයට ඉස්සර. දැන් මෙයාගේ කතිරයට ඉස්සරහින් ඉන්නේ කවුද ඉන්නේ? AC. කතිරයට ඉස්සරහින් තමයි AC ඉන්නේ. මෙයාගේ කතිරයට ඉස්සරහින් ඉන්නේ කවුද? PR. එහෙනම් AC ට PR අනුපාතයම තමා ළමයි ඉන්නේ. මම ඕන හරියක් විදියට ලකුණු කරපු කෙනාට ඉස්සරහින් ඉන්නේ BC. BC ට මෙයාගේ හරියක් විදියට ලකුණු කරපු කෙනාට ඉස්සරහින් ඉන්නේ QR. BC ට QR අනුපාතය. හරිද? ওই විදියට ළමයි මේ පාද තුනේම අනුපාතවල තුන සමාන වෙනවා. හරිද? මේ පාද තුන අතර මේ අනුපාතවල තුන සමාන වෙනවා. හරිද? සමකෝණී වුණොත් මෙන්න මේක තමයි ත්‍රිකෝණ දෙකක් සමකෝණී වුණොත් මෙන්න මේක තමයි ළමයි අපිට ගන්න පුළුවන් වැදගත්ම ප්‍රතිඵලය. හරිද? මෙතනින් එහාට ගණන් හදාගෙන යද්දී මේක මාරම වැදගත් වෙන ප්‍රතිඵලයක්. හරිද? මේ කතාව තේරුණාද කට්ටියට? මේක තේරුණාද මම මේ කියපු කතාව කට්ටියට? හරි එල. එතකොට මෙයාලා මේක ඔය සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේයක් කියලා තියෙනවා. හරිද? මේ ප්‍රමේයන් විදියට ඔහොම තියෙනවා. මේක ප්‍රමේයක් කියලා. හරිද? දැන් අපි මේක ගත්තේ මෙහෙම ත්‍රිකෝණ දෙකක් තිබිලා ළමයි සමකෝණී නම් මෙහෙම වෙනවා කියලානේ. මේ කොටුවේ තියෙන ප්‍රතිඵලය වෙනවා කියලානේ. එහෙනම් අපිට මේ කොටුවේ තියෙන ප්‍රතිඵලය වෙනවා නම් අනිත් පැත්තට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා කියලා. ඒක තමයි විලෝමය. මම කිව්වා ළමයි ගණිතයේ හැම වෙලාවෙම ප්‍රමේයයකට පස්සේ විලෝමයක් තියෙනවා. හරිද? ප්‍රමේයත් එක්ක ඊළඟට එන කාරණා විලෝමය. අපි කිව්වා දැන් ABC ත්‍රිකෝණයයි PQR ත්‍රිකෝණයයි සමකෝණී නම් මෙන්න මේ කොටුවේ තියෙන ප්‍රතිඵලය වෙනවා. මේ ප්‍රතිඵලය තමයි සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය ළමයි. සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය. සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය. සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය. මෙහෙම ත්‍රිකෝණ දෙකක් තිබිලා සමකෝණී නම් මේ සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය සිද්ධ වෙනවා. එහෙනම් මේ කොටුවේ තියෙන ප්‍රතිඵලය වුණොත් අපිට අනිත් පැත්තට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක ළමයි සමකෝණී කියලා. පැහැදිලි නේද? ඒකට අපි කියනවා විලෝමය කියලා. හරි. හරි. ඒක තේරිච්ච කට්ටිය අත උස්සන්න බලන්න මේ ටික දාගෙන ලියා ගන්නකො පැහැදිලිව. තේරිච්ච කට්ටිය අත උස්සන්නකො ඒ ප්‍රමේය සහ විලෝමය. හරි එල. රූපේ දාගෙන මේ විස්තර ටික පැහැදිලිව ලියා ගන්නකො පොඩි වෙලාවක් දෙන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න කට්ටිය. දැන් ඒත් එක්කම ගන්න කට්ටිය මේ ඊයේ මම අවසානට හදලා නතර කරපු ගාන 2024 සාමාන්‍ය පෙළ ගාන ඒක අපි මැදින් හදලා නතර කරේ. ඒකේ මේ චෙක් කරලා තිනවා සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධ මේ දැනුම යාලා 2024 චෙක් කරලා තිනවා. මට හිතෙනවා මේ 2025ත් ඕක චෙක් වෙයි. හරිද? සමකෝණී ත්‍රිකෝණ මේ ආසන්න අවුරුදු කීපෙම චෙක් කරලා තියෙනවා. සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධ දැනුම 2024 O level paper මම chat එකට දාන්නම් ආපහු PDF එක.
සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය දාගන්න කට්ටිය දාගෙන මේ මම දැන් chat එකට දැම්මා ත්‍රිකෝණ සාධනයේ PDF එක. ඒකේ තියෙනවා 2024 සාමාන්‍ය පෙළ ගාන. හරිද? අනිවාර්යෙන් ළමයි මේ අවුරුද්ද චෙක් වෙයි. හරිද? ගිය අවුරුද්ද චෙක් වුණාට බොහෝමයක් ළමයි මේ තාම ওই සමකෝණී ත්‍රිකෝණ ගණන් හදන්න දුර්වලයි. හරිද? ඒකින්ද මෙයාලා මේ විටින් විට ඔක චෙක් කරලා තියෙනවා සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධ දැනුම. හරිද? මේ අවුරුද්දෙත් බොහෝ දුරට එන්න ඉඩකඩ තියෙනවා. සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධ හරියට පැහැදිලිව ලියා ගන්න. මේක අයත් මම ඕනම් පැහැදිලි කරන්න. මේ BC ඉන්නේ හරියකින් ලකුණු කරපු කෙනාට ඉස්සරයි මේ. හරියක් විදිහට ලකුණු කරපු කෙනාට ඉස්සරෙන් තමයි BC ඉන්නේ. මෙයාගේ හරියකින් ලකුණු කරපු කෙනාට ඉස්සරහින් ඉන්නේ QR. BC ට QR අනුපාතය. ඊළාට AC නේ ලියලා තියෙන්නේ. AC ඉන්නේ කාට ඉස්සරහින්ද? මේ කතිරයකින් ලකුණු කරපු කෙනාට ඉස්සරයි. මේ කතිරයකින් ලකුණු කරපු කෙනාට ඉස්සරහින් තමයි AC ඉන්නේ. මෙයාගේ කතිරයකින් ලකුණු කරපු කෙනාට ඉස්සරහින් ඉන්නේ PR. AC ට PR අනුපාතය. හරිද? AC ට PR. ඊට පස්සේ AB ඉන්නේ බලන්න. AB ඉන්නේ බලන්න ළමයි θ විදියට ලකුණු කරපු කෙනාට ඉස්සරහින් මේ θ AB AB මෙයාගේ θ විදියට ලකුණු කරපු කෙනාට ඉස්සරහින් ඉන්න ළමයි PQ. හරිද? ඔන්න ඔය අනුපාත තුන සමාන වෙනවා. හරි? මේක තමයි වැදගත්ම ප්‍රතිඵලය. මේක කොටු කරලා තියාගන්න. මෙතනින් එහා ගණන් වලට සෑහෙන්න වැදගත් වෙන ඔය ප්‍රතිඵලය. හරි? PDF එක දැම්මා ළමයි මේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න. 2024 ගාන ඇති ඕකේ. 2024 ගාන. පීයේ නතර කරේ ඒ ගානේ මට මතක විදිහට රෝමි ලක්කන් දෙකට එනකන් හදලා. එක දෙකයි කතා කරා. ඉස්සල්ලාම අංග සමබව පෙන්වන්න තිබුණා. අංග සම කිරීමක් කරලා මේ ඊට පස්සේ තමයි ළමයි සමාන්තර රාශියක් වීමට හේතු දක්වන්නත් තිබුණා. ඊට පස්සේ රෝමි ලක්කම් 3 4 කරන්න මම මේ ගත්තේ. හරිද? රෝමි ලක්කම් 3යි 4යි ඉගෙන ගන්න ඕනේ. හරිද? ඒක චෙක් කරලා තියෙන සමකෝණී ත්‍රිකෝණ ඇසුරින් තමයි. හරි. මේක ලියලා ඉවර නම් අත උස්සන්න බලන්න කට්ටිය. ලියලා ඉවරුණා තේරුණා නම් අත උස්සන්න බලන්න. ලියලා ඉවරයි තේරුණා නම් අත උස්සන්න බලන්න. හරි. 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 මේ 2024 ගාන මම රූපේ අඳින්නම්. ඔයාලත් ඇඳ ගන්න ඊය හදපු ගාන තියෙනවා නම් මේ කමක් නැහැ. අයන්නත් ප්‍රශ්නයක් නැහැ. හරි. රූපසරණ ළමයි ලොකුවට ඇඳ ගන්න මම ඊයේ කිව්වා රූපසරණ පුළුවන් තරම් එයාලා දෙද්දින් ආපහු ඔයාලා ගණන් හදන පේපරේ කොලේ මේක මේ විභාගෙදිත් කරන්න කිව්වා සම්පූර්ණයෙන් ලොකුවට ඇඳ ගන්න. හරිද ළමයි? එතකොට මේ රූපේ පැහැදිලිව ඇඳගත්තාම ඔයාලට විස්තර කාරණා ටික හරියට ලකුණු කරගන්න පුළුවන්. රූපේ ඇඳගෙන ඊට පස්සේ ප්‍රශ්න ටික ප්‍රශ්නේ ඡේදෙන් ඡේද කියවන ගමන් ඒවා ලකුණු කරන්න. හරි? හරි. මම අඳින්නම්කෝ රූපසරණ තිබුණේ කොහොමද? මෙහෙම රූපයක් තියෙන්නේ. මෙතන A තියෙනවා, මෙතන B තියෙනවා, මෙතන C
මෙතන D, මෙතන E, මෙතන F, මෙතන G, මෙතන H. හරි. දාන ඊට පස්සේ කියවන්න ගමනම. හරිද? මොකක්ද කියන්නේ? රූපේ ABCD සමාන්තරාශ්‍රයකි. ABCD සමාන්තරාශ්‍රයක් කිව්ව ගමන් ඔළුවට එන්න ඕන ළමයි සමාන්තරාශ්‍රයක අර්ථ දැක්වීම. සම්මුඛපාද සමාන්තර තල රූපයට තමයි ළමයි සමාන්තරාශ්‍රයක් කියලා කියන්නේ. ABCD සමාන්තරාශ්‍රයක් කියපු ගමන් ලකුණු කරගන්න ඕනේ මෙන්න මේ පාද සමාන්තරයි කියලා. AB පාදයට සමාන්තරයි CD පාදය, AD පාදයට සමාන්තරයි BC පාදය. හරිද? ඔන්න ඔහම ලකුණු කරගන්න ඕන. ඔය නිපුණතාවය තියෙන්න ඕන. ABCD සමාන්තරාශ්‍රයක් කියපු ගමන් මෙන්න මේක ලකුණු කරගන්න ඕනේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ මොකක්ද කියන්නේ? E අණු BC ගේ මධ්‍ය ලක්ෂයද? අන්න තව වාක්‍යයක්. E අණු BC ගේ මධ්‍ය ලක්ෂය. එහෙනම් මධ්‍ය ලක්ෂය කියපු ගමන් මේ BC දෙකට බෙදිලා තියෙන E වලින්. මොකක්ද? CE දිග සමාන වෙන්න ඕනේ EB දිගට. හරිද? ඒකත් පැහැදිලි. E අණු BC ගේ මධ්‍ය ලක්ෂය. ඊළඟට කියනවා F අණු DF සමානයි 3න් 1යි DC වන පරිදි DC මත පිහිටි ලක්ෂයක්ද වේ. DF කියලා කියන්නේ DC මත තමා තියෙන්නේ. මේ DF තියෙන DC උඩ තමා. මේ DF තියෙන්නේ DC මත තමා. හැබැයි DF දිග DC දිගෙන් 3න් පංගුවක්ලු. DF දිග DC දිගෙන් 3න් පංගුවක් කියන රූපේ ලකුණු කරගන්න වෙන විදිහ මම කිව්වා. හරිද? සාමාන්‍යයෙන් ළමයි අනුපාත කියන ඒවා තල රූප වල ලකුණු කරන්නේ නැත්නම් රූප වල ලකුණු කරන්නේ මෙන්න මේ විදිහට. හිතන්න මෙහෙම මම මේක ඊයේත් කිව්වා මේක ABC කියලා තියනවා කියලා හිතන්න. AB දිග AC දිගෙන් 4න් පංගුවක් නම් AB දිග AC දිගෙන් 4න් පංගුවක් නම් AB දිග 1යි AB දිග 1ක් වෙනකොට AC දිග 4ක් වෙනවා ළම. මේ ඒකනේ මේ කියලා තියෙන්නේ. AB දිග 1ක් වෙද්දින් AC දිග 4ක් වෙනවා. ඒකනේ 4න් 1යි මේ මුළු දිග 4ක් වෙද්දින් AB කියලා 1යි. AB කැල 1යි. හරිද? එහෙනම් BC කැල 3ක් වෙන්න ඕනේ ළමයි. ඇයි 4න් එකක් අඩු වුණාම 3යිනේ. මේ මුළු කැල 4යි. ඒකෙන් එකක් තමයි AB. එහෙනම් BC වෙන්නේ 3ක්. හරිද? එහෙනම් ඒක අපි මෙතෙන්ට ගෙනලා දාගත්තාම DF කියන්නේ 3න් 1යි DC ලු. එහෙනම් DF එකක් වෙද්දින් DF එකක් වෙද්දින් DC කියන මුළු දිග ළමයි 3ක් වෙනවා. DC මුළු දිග 3ක් වෙද්දින් මේ දිග ළමයි 2ක් වෙනවනේ. මේ දිග 2යි මේක 1යි. පැහැදිලිද ඔය කතාව? එතකොට තමා DF කියලා කියන්නේ මුළු DC දිගෙන් 3න් එකක් වෙන්නේ. ඒක ලකුණු කරගන්න වෙන්නේ එහෙම. හරිද? ඊළඟට වාක්‍යය කියනවා දික් කරන ලද AB රේඛාවට දික් කරන ලද FE රේඛාව G හිදීද? පැහැදිලි මේ G වලදී හම්බෙලා තියෙනවා. දික් කරන ලද AD රේඛාවට දික් කරන ලද EF රේඛාව H හිදීද හමු වේ. ඊට පස්සේ කියනවා ළමයි රූපේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගන්න කියලා. හරිද? කොහොම හදන්න ගියත් ඔයාලට මේ අවසානයේ මේ ගාන ලොකුවට රූපය අඳින්න වෙනවා. හරිද? හරි. ඊට පස්සේ රෝමි ලක්කම් 1 ළමයි කියනවා මේක අපි හැදුවා රෝමි ලක්කම් 1 කිව්වේ BGE ත්‍රිකෝණය අංග සමයි කියලා පෙන්වන්නලු CFE ත්‍රිකෝණයට BGE ත්‍රිකෝණය අංග සමයි කියලා පෙන්වන්නලු ළමයි CFE ත්‍රිකෝණයට. කොයි BGE මෙන්න BGE මෙතන ඉන්නේ. CFE ඉන්නේ උඩ මේ CFE ඉන්නේ උඩ. අංග සමයි කියලා පෙන්වන්නලු අංග සම වෙන අවස්ථාව තමයි ළමයි දැන් මෙතන මේ මෙතන පාදයක් සමානයි මෙතනත් පාදයක් සමානයි. එහෙනම් පාදයක් හරි. හරි. ඊළඟට මේ කෝණ දෙක මොනවද ළමයි? ප්‍රතිමුඛ කෝණනේ. මේ කෝණයයි ප්‍රතිමුඛ කෝණය වෙනවා ළමයි. මේක x නම් මේකත් x ප්‍රතිමුඛ කෝණ. එහෙනම් පාදයකුත් සමානයි කෝණයකුත් සමානයි. ඊළඟට ළමයි මේ රේඛා දෙක සමාන්තරයි. මේ රේඛා දෙක සමාන්තරයි. මේක සමාන්තර රාශියක් ළමයි. සමාන්තර රාශියක් ළමයි. සමාන්තර රාශියක් හින්දා මේ රේඛා දෙක සමාන්තරයි.
සමාන්තරින්ද මේවා ඒකාන්තර කෝණ ළමයි මේ. ඒකාන්තර කෝණ Z හැඩයේ කෝණ. ඒකාන්තර කෝණ. එහෙනම් මම මේක ලියන්න ඕනේ කොහමද? මම ඊයේ ලිව්වා මේක. අංග සම වෙන අවස්ථාව තමයි ළමයි කෝණ දෙකයි පාදයයි. කෝණ දෙකයි පාදයයි කියලා කියන්නේ කෝකෝ පාවස්ථාව යටතේ අංග සම වෙනවා. පැහැදිලිද? එක මේක ලියන්න ඕනේ. හරිද? මම ඊයේ පැහැදිලිව කිව්වා වීඩියෝ එක හදලා ඇති මේ ගාන බලන්න. හරිද? රෝමිලක 1යි 2යි හදලා තියෙනවා. හරි. එතකොට ඒක හරි. රෝමිලකන් දෙකේ කිව්වා ළමයි BF සහ GC යා කර. BF උයි GC යා කරන්නලු. BF යා කරන්නලු GC යා කරන්නලු. BF සහ GC යා කර BF සහ GC යා කර BGCF සමාන්තර ආශ්‍රයක් වීම සඳහා හේතු දක්වන්න. අන්න සමාන්තර ආශ්‍රයක් කියලා පෙන්වන්නලු. හරිද? මං කිව්වා ඔක චෙක් වෙනවා කියලා. සමාන්තර ආශ්‍රයක්ට වෙන්න හේතුව දක්වන්නලු. සමාන්තර ආශ්‍රයක් වෙන්න එක්කෝ වෙන්න පුළුවන් හතරක් ගැන කිව්වා. සම්මුඛ කෝණ සමාන වෙන්න ඕනේ, සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ, එක්කෝ විකර්ණය කියන එක සමච්ඡේදනය වෙන්න ඕනේ. නැත්තම් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වෙන්න ඕනේ. මේකේ ළමයි විකර්ණ බලන්න මේ E වලින් මේ දිග බෙදලා තිනවනේ. මේක සමානයි BE දිගයි EC දිගයි සමානයි. අපි කිව්වා අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූපාංග සමානයි. අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූපාංග සමානයි. මේ EC ඉන්නේ හරියට ඉස්සරහින් මේ හරියක් විදියට ලකුණු කරපු කෙනාට ඉස්සරහින් තමයි sorry EF ඉන්නේ. EF ඉන්නේ මේ හරියක් විදියට ලකුණු කරපු කෙනාට ඉස්සරහින්. ඊළඟට මෙයාගෙත් හරියක් විදියට ලකුණු කරපු කෙනාට ඉස්සරහින් ඉන්නේ EG ළමයි මේ. EG. එහෙනම් මේ දිගයි සමානයි. EF දිගයි EG දිගත් සමානයි. එහෙනම් ළමයි මේ විකර්ණ කියන එක සමච්ඡේදනය වෙලා නේද? E වලින් මේ විකර්ණ හරියටම දෙකට බෙදලා නේද? BE දිග EC දිගට සමානයි. EG දිග ළමයි EF දිගට සමානයි. එහෙනම් විකර්ණ කියන එක සමච්ඡේදනය වෙලා. විකර්ණ කියන එක සමච්ඡේදනය වෙනවා කියන ළමයි සමාන්තර ආශ්‍රය. මේ රූපේ සමාන්තර ආශ්‍රය. නැත්නම් අපිට තව කාරණාවක් කියන්න පුළුවන්. මේ කතිරයට ලකුණු කරපු කෙනාට ඉස්සරහින් ඉන්නේ කතිරයක් විදිහට ලකුණු කරපු කෙනාට ඉස්සරහින් ඉන්න ළමයි මේ BG පාදය. BG. මෙතන මම මේ ඉරි කැලි තුනක් ගහන්නම් ඈ. මේ දිගයි මේ දිගයි. මේ මෙතන දෙකක් ගහලා තියෙනවා. හරි. හරියට ඉස්සරහින් තමයි ළමයි BG ඉන්නේ මේ. මේ sorry කතිරයක් විදිහට ලකුණු කරපු කෙනාට ඉස්සරහින් තමයි මේ BG පාදේ BG. කතිරයක් විදිහට ලකුණු කරපු කෙනාට ඉස්සරහින් තමයි BG පාදේ. මෙයාගේ කතරයකින් ලකුණු කරපු කෙනාට ඉස්සරහින් ඉන්නේ FC පාදේ. හරි. BG පාදයයි FC පාදයයි දිග සමානයි කියන. බලන්න ඒ වගේම මේ රේඛා දෙක සමාන්තරයි නේද ළමයි? මේක සමාන්තරාශ්‍රයක්නේ. ABCD සමාන්තරාශ්‍රයක් ඉන්න මේ රේඛාවයි මේ උඩ රේඛාවයි සමාන්තරයි ළමයි. හරිද? ඒ කියන්නේ මෙයත් සමාන්තරයි. ඒ කියන්නේ BG FC සමාන්තරයි. හරිද? BG සමාන්තරයි FC ට. ඒ වගේම BG දිග සමානයි FC ට. මොකද්ද හතරවෙනි කාරණාවනේ? සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තරයි. BG සමාන්තරයි FC ට. ඒ වගේම BG දිගත් සමානයි FC ට. එහෙනම් ඒක ලියන්න ඕනේ කොහමද? BG සමානයි ළමයි FC ට. හරිද? ඒක හේතුව මොකක්ද? හේතුව ළමයි අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමානයි. ඉතිරි අංග. හරිද? BG සමානයි FC ට. ඒ වගේම BG කියන එක්කෙනා ළමයි සමාන්තරයි FC ට. සමාන්තරයි කියලා අපි ලියන්නේ මේ විදිහට ළමයි. හරි? සමාන්තර ලකුණ. BG සමාන්තරයි FC ට. ඒකට හේතුව තමයි ළමයි මේ ABCD කියන්නේ සමාන්තරාශ්‍රයක් නේද? සමාන්තරාශ්‍රයක් ඉඳලා මේ රේඛා දෙක සමාන්තර. ABCD සමාන්තරාශ්‍රයකි. පැහැදිලිද ළමයි? එහෙනම් අපිට මෙතනින් කියන්න පුළුවන් එම නිසා BGCF යනු සමාන්තරාශ්‍රයකි. හරි? BGCF යනු සමාන්තරාශ්‍රයකි. මේක ඉස්සරහින් ළමයි එන්න ඕනේ සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තරයි. සම්මුඛ පාද යුගලයක් සමාන හා
සමාන්තරයි. ඔන්නම කාරණාව එන්න ඕනේ. පැහැදිලිද? රෝම ඉලක්කම් 1 2යි. මම මේක ඊයේත් හැදුවා. හරි. රෝම ඉලක්කම් 1 2යි හදන්න වෙන්නේ ඔහොම. පැහැදිලිද? ඔතෙන් දෙනකම් කාරණා ටික ළමයි. පැහැදිලිද? පැහැදිලි නම් අත උස්සන්න බලන්න කට්ටිය. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නම් සමාන්තර ආශ්‍රයයක් කියලා කියන්න පුළුවන්. කට්ටිය පැහැදිලිද? එක්ක මේක නැත්තම් විකර්ණ කියන එක සමච්ඡේදනය වෙනවා කියන කතාව. හරි. විකර්ණ කියන එක සමච්ඡේදනය නෙවෙයි කිව්වත් හරි. බලන්න අත උස්සන්න බලන්න තේරිච්ච කට්ටිය. රෝම ඉලක්කම් 3යි 4යි හදන්න යන්න බලන්න අත උස්සන්න. හරි. හරි. එළ. ලියා ගන්නකො ටික. රෝම ඉලක්කම් 3ත් බලන්න try කරන්න. රෝම ඉලක්කම් 3 ලියාගෙන ඉවර නම් ළමයි හරි මං අර එහා පැත්තේ දැන් මකනවා. මොකක්ද කියන්නේ ළමයි රෝම ඉලක්කම් 3 DFH ත්‍රිකෝණය සහ ළමයි BGE ත්‍රිකෝණය සමකෝණී බව පෙන්වනවා. හරිද? එතකොට පේනවනේ 2024 සමකෝණී කියලා අහලා තියෙනවා. හරි. මේ සමකෝණී එකක් මේ කියලා. මේ අවුරුද්දේ සමකෝණී එකක් මේ කියලා හිතන්නේ මේ ඕක සාම ළමයින්ට හරියට තේරුම් ගන්න බැහැ සමකෝණී කියලා තාම ළමයි වරද්දනවා. එතකොට මේ මම හිතනවා මේ අවුරුද්දේ සමකෝණී කැලලක් එයි කියලා. හරිද? මේ රෝම ඉලක්කම් 3 B DFH ත්‍රිකෝණය සහ BGE. කොහෙද ඔය කියන්නේ? DFH. DFH මේ උඩ තියෙන කැලල. DFH ත්‍රිකෝණය සහ BGE කියන ළමයි මේ යට තියෙන කැලල. BGE කියන ත්‍රිකෝණ සමකෝණී කියලා පෙන්වන්නලු. සමකෝණී කියලා. හරිද ළමයි? මොකද්ද? සමකෝණී කියලා. කොහොමද කරන්න වෙන්නේ? මෙන්න මෙහෙම මම වෙන වෙනම අඳ ගන්නම්කො DFH කියන එක කෙනයි BGE කියන කෙනයි. මම DFH අඳගත්තොත් වෙන මෙහෙම තමයි ළමයි තියෙන්නේ. හරිද? ඔයාලත් පැහැදිලිව පේන්නේ නැත්නම් රූපය අය වෙනම ඒ කෑල්ල විතරක් ගලවලා වෙනම අඳින්න. මෙහෙම තමයි DFH තියෙන්නේ. DFH පැහැදිලිද ළමයි? BGEත් මම වෙනම අඳින්නම්කො පැහැදිලිව ගලවලා වෙනම. BGE පැහැදිලිද ළමයි? BGE ගේ ලකුණු කරලා තියෙනවත් මම මේ කතර එහෙම සලකුණු වලින්ම දා ගන්නම්කො. මෙතන හරියක් විදියට B වල ලකුණු කරලා තියෙනවා. මෙතන හරියක් පැහැදිලිද? B වලින් හරියක් ලකුණු කරලා තියෙනවා. E ගාවින් කතරයක් විදියට මෙතන ලකුණු කරලා තියෙනවා ළමයි. G වලින් මොකුත් ලකුණු කරලා නැහැ. G වලින් මොකුත් ලකුණු කරලා නැහැ. මම මෙතන ඩොට් එකක් දාන්නම්. ඩොට් එකක් ඔන්න. පැහැදිලිද? ඩොට් එකක්. එහෙනම් මෙතන ඉන්නේ ඩොට් එකක් G ගාවින්. මෙතන ඩොට් එකක්. පැහැදිලිද ළමයි? BGව ගලවලා වෙනම ඇඳලා මෙතන මෙතන හරියක් තමයි මෙතන තිබුණේ. මෙතන කතරයක් තමයි මෙතන තිබුණේ. මෙතන ඩොට් එකක් තමයි මෙතන තිබුණේ. හරිද? හැබැයි අපි තාම DFH ගේ මොනවද ලකුණු කරාද? DFH ගේ මොනවද ලකුණු කරාද? තාම ලකුණු කරේ නැහැ. හරිද? හරි. අපි කිව්වා ළමයි දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපි රෝම ඉලක්කම් එකේ පෙන්වුවා නේද? කවුද මේ BGE කියන කෙනයි BGE කියන මේ කෑල්ලයි නැත්නම් මෙයයි BGE කියන කෙනයි කවුද CFE මේ CFE කියන කෙනයි
අංග සමයි කියලා පෙන්වන්නේ ළමයි අපි. අංග සමයි කියලා. එහෙනම් මෙතන ඩොට් එකක් නම් ළමයි මෙතනත් ඉන්නවනේ ඩොට් එකක් තමයි. ඇයි? අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමානයි. මෙතන ඩොට් යන්න මෙයා ඩොට් එකක් වෙන්න ඕනේ. ඇයි මේ? ඇයි අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමානයි ළමයි. එහෙනම් මෙතන ඩොට් එකක් ලකුණු කරොත් මෙයාත් ඩොට් එකක් වෙනවා. දැන් අපි මේ දෙන්න අංග සමයි කියලා පෙන්නුවා මේ ත්‍රිකෝණ දෙක. එහෙනම් මෙයාත් ඩොට් එකක් වෙනවා. දැන් ළමයි මෙයා ඩොට් එකක් නම් මෙයා ඩොට් එකක් නම් ලකුණු කරේ මෙයා ඩොට් එකක් නේද? මෙයා ඩොට් එකක් නේද? ඇයි මෙයා මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ. මෙයා ඩොට් එකක් නම් මෙයා ඩොට් එකක්. ඇයි ප්‍රතිමුඛ කෝණ. එහෙනම් F ගාමින් ලකුණු වෙන ඩොට් එකක්. F ගාමින් ලකුණු වෙන ඩොට් එකක් නේ. මෙතන ඩොට් එකක් නම් මෙතන ඩොට් එකක්. මොනවද? ප්‍රතිමුඛ කෝණේ හින්දා. හරිද? පැහැදිලිද? ඊළඟට බලන්න ළමයි මෙන්න මේ ABCD කියන්නේ ළමයි සමාන්තර ආශ්‍රයයක්. ABCD සමාන්තර ආශ්‍රයයක් නම් මෙන්න මෙයයි මෙන්න මෙතන හරියකින් ලකුණු කරපු කෙනයි D ගාවිනුත් එන්න ඕනේ. එයාම නේද? ඇයි මේවා ඒකාන්තර කොන. මේ Z දැඩේ මේ මෙහෙම ආවා මේ මෙහෙම ආවා ඕම ආවා ඕම ආවා. Z දැඩේ කොන. මෙයා හරියක් නම් මෙතනත් හරියක් වෙනවා ළමයි. මෙතන හරියක් නම් මෙතනත් හරියක් වෙනවා. අයියේ මොනවද ඒවා? ඒකාන්තර කෝණ. Z දැඩේ කෝණ. මෙතන එනම් D ගාවින් හරියක් වෙනවා ළමයි. D ගාවින් හරියක් වෙනවා. පැහැදිලිද ළමයි? ඒ වගේම H ගාව හැදෙන කෝණයත් කතිරයක් නේද? ඒවත් ඒකාන්තර කෝණ. මේ Z දැඩේ කෝණ. මෙයා කතිරයක් නම් මෙයාත් කතිරයක් වෙන්න ඕනේ. මෙතනත් කතිරයක් වෙන්න ඕනේ. මේ Z දැඩේ කෝණ. මෙයාත් කතිරයක්. එහෙනම් ළමයි මේ ත්‍රිකෝණ දෙක දිහා බලපුවම මෙයාගේ කෝණ තුනම නේද මෙතනත් ඉන්නේ. හරියේ ඉන්නවා. මෙතන හරියක් ඉන්නවා. මෙයාගේ හරියකින් ලකුණු කරපු කෙනා මෙතනත් ඉන්නවා. ඩොට් එකකින් ලකුණු කරපු කෙනා මෙයාගෙත් ඉන්නවා. මේ කතරයකින් ලකුණු කරපු කෙනා මෙයාගෙත් ඉන්නවා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක මොනවා වෙනවද? සමකෝණී වෙනවා. හරි. සමකෝණී වෙනවා. හරි. අපි මේක මෙහෙම පිළිවෙලට ලියා ගන්න ඕනේ. කොහොමද? ඉස්සලාම ළමයි අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපි පෙන්වුවා. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වුවා ළමයි. හරි. මේක ලියන්න ඕනේ පිළිවෙලට ලියන්න ඕනේ ලස්සනට. කොහොමද? ඉස්සලාම අපි ගමු මෙහෙම. අපිට ගන්න පුළුවන් ළමයි නේ අපි මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වුවානේ. අංග සමයි කියලා පෙන්වපු හින්දා ළමයි අපිට ගන්න පුළුවන් මෙන්න මේ ඩොට් එකකින් ලකුණු කරපු කෙනා DFH කියන කෝණය ළමයි නේ DFH ඩොට් එකකින් ලකුණු කරපු කෙනා CF ඊට සමාන වෙනවා. CF ඊට සමාන වෙනවා මේ මෙතන තියෙන CF ඊට සමාන වෙනවා. ඒවා මොන කෝණද ළමයි? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. පැහැදිලිද කතාව? මේ දෙන්න සමානයි ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ ළමයි අපිට ගන්න පුළුවන් CFE සමාන වෙනව නේද? CFE කෙනෙක් කෙනා සමාන ළමයි EGB ට. EGB ට. හේතුව තමයි ළමයි මේ ත්‍රිකෝණ දෙක අපි අංග සමයි කියලා පෙන්වනවා. මෙන්න මේ CFE කෙනෙක් කෙනා සමාන වෙනවා මේ BGE ට. BGE සමාන වෙනවා ළමයි BGE සමාන වෙනවා ළමයි CFE ට. හේතුව තමයි මේ CFE ට. BGE සමානයි CFE ට. හේතුව අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග මේ
මම ලියපු ප්‍රකාශ දෙක බලන්නකො. එකක් ලිව්වා ළමයි DFH සමානයි CFP ට. දෙවෙනි එකේ ලිව්වා BGE සමානයි CFP ට. හරිද? එහෙනම් ළමයි අපිට ලියන්න පුළුවන් නේද? මේ CFP ට මේ දෙන්නම සමාන වෙලා එහෙනම් මේ දෙන්නත් වෙනම සමාන වෙන්න ඕනේ නේද? එයි මේ CFP සමාන වෙලා තියෙන මෙහෙම එකට CFP ආය පාරක් සමාන වෙලා තියෙනවා මෙහෙම එකට. එහෙනම් මේ දෙන්නත් වෙනම සමාන වෙනවා. එහෙනම් DFH කියන එක්කෙනා සමාන වෙන්න ඕනේ ළමයි. DFH කියන එක්කෙනා සමාන වෙන්න ඕනේ ළමයි. DFH කියන එක්කෙනා සමාන වෙන්න ඕනේ ළමයි BGE ට. BGE ට. එම නිසා DFH සමාන වෙනවා BGE ට. හරි. එහෙනම් මේකේ අපි ඒක පෙන්නුවා මේ DFH කියන කෝණය සමාන BGE ට. හරි. එක කෝණයක් සමානයි කියලා පෙන්වන්න ගත්තා. කෝණ තුනම සමාන වෙන්න ඕනේ. එහෙම වුණොත් සමකෝණී වෙන්නේ. සමකෝණී කියන්න පුළුවන් මේ කෝණ තුනම මෙයාගෙත් ඉන්නවා කියලා. දැන් හරි. එක කෝණයක් දැනට හරි. මෙතන එකනා දැනට හරි. වැඩි එකක් හරි. එක කොටසක් හරි. මේ DFH සමානයි BGE කියලා පෙන්වන එකක් හරි. තව අනිත් දෙන්නත් සමානයි කියලා පෙන්වන්න ඕනේ. ඒකට ළමයි මෙහෙම කරමු. අපිට ලියන්න පුළුවන් මේ HDF කියන කෝණය ළමයි HDF කියන කෝණය ළමයි සමාන වෙනවා HDF සමාන වෙන ළමයි FCE ට FCE ට මේ FCE ට ඒවා ළමයි ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ මේ Z හැඩයේ ඉන්න කෝණ HDF සමානයි FCE ට හරි FCE ට අපි දැන් මේ දෙන්න වෙනම අපි කිව්වනේ අංග සමයි කියලා. එහෙනම් FCE සමාන වෙන කාටද තමයි EBG ට. EBG සමානයි FCE ට. හරිද? ඒකත් ළමයි අංග සමත්‍රිකෝණවල ඉතිරි අංග. හරිද? නැත්නම් මේ අංග සමත්‍රිකෝණවල ඉතිරි අංග නැත්නම් අපි මේ රේඛා දෙකත් සමාන්තරයිනේ. මේ රේඛා දෙකත් සමාන්තර හින්දා නැත්නම් ඕන ඒකාන්තර කෝණ කියලාම ලියන්න පුළුවන්. ඒකාන්තර කෝණ. ඇයි ළමයි මේ රේඛා දෙක සමාන්තරයි මේ රේඛා දෙක සමාන්තරයි FCE ම තමයි EBG. එහෙනම් මේ ලියපු දෙක දිහා බලලා ළමයි FCE HDF ට සමාන වුණා. FCE අය පාරක් EBG ටත් සමාන වුණා. එහෙනම් එම නිසා මෙන්න මේ දෙන්නත් වම් පැත්ත දෙන්නත් වෙනම සමානයි. ඇයි ළමයි මේ දකුණු පැත්ත දෙන්න සමානයි. FCE FCE මයි. එහෙනම් මේ වම් පැත්ත දෙන්නත් සමාන වෙන්න ඕනේ. HDF කෙනෙක් කෙනා සමාන වෙන්න ඕනේ ළමයි. HDF සමාන වෙන්න ඕනේ ළමයි EBG ට. EBG ට. මේ දැන් මේ මොකද්ද පෙන්වන්නේ? HDF සමානයි EBG ට. මෙතන එකක් හරි මෙතනත් එකක් හරි. කෝණ දෙකක් හරි. එහෙනම් ඊළඟ එකත් ඔයාලට තේරෙන්න ඕනේ ලියන්න ඕනේ කොහොමද කියලා. හරි මෙයා දැන් හරි HDF හරි මෙතනත් හරි EBG ට. මේ ඩොට් එකත් හරි හරියක් විදිහට ලියුවනත් හරි. ඊළඟ කතිරය තමයි පෙන්වන්න ඕනේ. කතිර කෝණ දෙක සමානයි කියලා. මම ළමයි මේ උඩ ලියපු එක මකන්නම්. පළවෙනි වාක්‍ය තුන මේ වාක්‍ය තුන මකන්න ළමයි ඊළඟට මේ කතිරයක් විදිහට ලකුණු කරපු කෙනා සමානයි කියලා පෙන්න ගන්නවා. කොහොමද කරන්න වෙන්නේ? ඒකත් අර වැඩේම. මෙයාගේ DHF සමානයි ළමයි DHF සමානයි FEC ට FEC ට ළමයි FEC ට මොනවද ළමයි ඒවා ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ මේ Z හැඩයට තියෙන කෝණ ඒකාන්තර කෝණ ඊළඟට ළමයි අපි කියන්න පුළුවන් FEC මේ FEC BEG සමාන ඒ දෙන්න මේ ප්‍රතිමුඛ කෝණ BEG සමානයි FEC නැත්නම් අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංගත් සමානයි. අපි මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වුවානේ. නැත්නම් ඒවා මේ මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ.
ප්‍රතිමුඛ කෝණ ළමයි. හරි. එහෙනම් මේ දකුණු පැත්තේ ඉන්න කෙනා එකමයි. FECමයි FECමයි. එහෙනම් වම් පැත්තේ දෙන්න සමාන වෙන්න ඕනේ. මේ සමාන කිරීමෙන් සමාන කිරීමෙන් දකුණු පැත්තේ ඉන්න එකම පදයමයි FECමයි FECමයි. එහෙනම් සමාන කිරීමෙන් වම් පැත්තේ ඉන්න පද දෙකත් සමාන වෙන්න ඕනේ ළමයි. එම නිසා DHF කෙනා සමානයි DEG ළමයි. DEG. හරිද? තුන්වෙනි කෝණය සමානයි කියලා පෙන්නන. පැහැදිලිද කතාව? කෝණ තුනක් මේ කෝණ තුන පිළිවෙලින් මෙයාගේ ඉන්න කෝණ තුනකට සමානයි කියලා පෙන්වනවා. කතාව තේරුණාද? මේ පිළිවෙලට මෙන්න මෙහෙම සාධනය කරගෙන යන්න ඕනේ. හරිද? ලස්සනට පිළිවෙල පියවරෙන් පියවර හේතුත් දෙක පැහැදිලි කරා. මෙතන කෝණයයි මෙතන කෝණයයි මම දැන් මපපු එකත් එක කෝණ තුනයි පිළිවෙලින් මෙයාට සමානයි කියලා පෙන්වුවා. එහෙනම් අවසානයේ ලියන්න පුළුවන්. එම නිසා මොකද්ද? එම නිසා DFH ත්‍රිකෝණය හා BGE ත්‍රිකෝණය සමකෝණී වේ. කියලා අවසානයේ විදියක් ගහන්න ඕනේ. හරිද? පියවරෙන් පියවර ලස්සනට ලියාන කියලා ළමයි තේරුම් ගන්නකො. තේරුම් අරගෙන ලියාන ඉවරලා අතුස්සන් බලන්න. ළමයි මේක අර එක ගානක් වුණත් හැදුවත් ප්‍රමාණවත්. හදන කොටස ලස්සනට ඔලුවට දාගත්තාම ප්‍රමාණවත්. හරිද? ඒ කියන්නේ හදන කෑල්ලයි ලස්සනට මේ ඔලුවට දාගන්න ඕනේ. ඒකට කොච්චර ගණන් හැදුවත් එකම කතාව තමයි. පිළිවෙල ලියාන තේරුම් ගන්නකො. පිළිවෙලට ලියාන තේරුම් අරගෙන අතුස්සන් අවසානයේ මේකේ කොච්චර කරත් ඔය විදිහේ ගණන්ම තමයි අහන්නේ. හරිද? ඒ කියන්නේ එකම පැටර්න් එකට තමයි යන්නේ. සමකෝණී ගණන්. පිළිවෙල ලියාගෙන මොනවා හරි ප්‍රශ්නයක් නම් chat එකට දාන්න. ලියාන තේරුම් අරන් අතුස්සන්න බලන්න. පියවරෙන් පියවර ලියාන තේරුම් ගන්න. හරිද?
ඉවර වෙලා අතුස්සන්නේ ඉවර කට්ටිය තේරුණා නම් ඒ කොටස තේරුණා නම් අතුස්සන්න එතන නිකන් තේරුණා නම් ඒක තේරුණා නම් අතුස්සන්න. ළමයි බෝඩ් එක පේනවද? පේනුනේ නැතුව ගියාද එකපාර මොකක් හරි? දැන් පේනව නේද? දැන් බෝඩ් එක පේන කට්ටිය තුස්සන්න බලන්න. දැන් බෝඩ් එක පේන කට්ටිය. හරි හරි. chat එකට මැසේජ් එකක් ලියලා ඉවර නම් ඒ කොටස තේරුණා නම් මැසේජ් එකක් දාන්න chat එකට. ළමයි බොඳ වෙලාද පේන්නේ? තාමත් එහෙමද? කනෙක්ෂන් පොඩි අවුලකුත් තියෙනවා මේ. තාම බොඳ වෙලාද පේන්නේ ළමයි? මේ අර ෆෝකස් වෙනවා කැමරාව මම ඉස්සරහට අසමත් හරියනවා. දැන් පේනවද ළමයි? දැන් බෝඩ් එක පේනවද? හරි හරි. කියන එකත් ඇහෙනව නේද? හ්ම්. හරිම මේ මෙතනින් නම් මකන්නම් හරි. මේ කොටස ලියාන ඉවරයිනේ. ලියාන ඉවර කට්ටිය අතුස්සන බලන්න. තේරුණා ලියාන ඉවර කට්ටිය. මේ දැන් තව මේ තව ඉතින් මාසේ හරියටම තියෙන්නේ 14 එක්සෑම් තියෙන කට්ටිය නේද? 17 වෙනිදා එක්සෑම් තියෙන්නේ. මේකේ මේ 10 කට්ටිය කවුරුවත් එහෙම නැහැ නේද? 11 ළමයි වුණ ඉන්නේ ඔක්කොම. හරි මේ එතකොට තව මාසේ හරියටම තියෙන්නේ. හරිද? මේ ටිකේ හරියට ફોකස් එක තියාන මේ වැඩ කරන්න ඕනේ. එතකොට මේ ඔයාලගේ ફોකස් එක නැති වෙන ගොඩක් හේතුවක් තමයි ෆෝන් එක. හරිද? ගොඩක් එහෙට මෙහෙට වුණාම මේ පොඩ්ඩක් ඉඳලා සිටියාම ෆෝන් එකනේ වන්න ගන්න ගොඩක් කට්ටිය. හරි ෆෝන් එක වන්න ගන්නවා. කෙල්ලෝ නම් TikTok එකේ උඩ පහළට යනවා. කොල්ලෝ නම් FB එකේ මේ පැත්තට යනවා. නේද? ඕකනේ කරන්නේ කොල්ලෝ. කෙල්ලෝ පහළට යනවා. කොල්ලෝ මෙහාට යනවා. හරිද? මේ ඔය ස්ක්‍රෝල් එක උඩ පහළ ස්ක්‍රෝල් කරන එක තමයි ඔයාලගේ ඉතින් ඔය ફોකස් එක නැති වෙන හේතුව. හරිද? ඒ කියන්නේ අද උගන්වපු ටික හෙටම අමතක වෙනවා කියලා කියන්නේ මතක නැති කතාවනේ තියෙනවා. එතකොට මේ ටික පොඩ්ඩක් අර අපිටත් ඉතින් ෆෝන් එක නැතුව බෑ. හරි ෆෝන් එක නැතුව බෑ මේ වැඩ කරන්න කොහොමද මේ අපි ඒකත් එක්කනේ දැන් මික්ස් වෙලා තියෙන්නේ. එතකොට ඒකත් එක්ක කොහොමද ෆෝන් එක නැතුව වැඩක් කරන්න බෑ. නමුත් අර මේ නිදහසේ ඉන්න වෙලාවටත් ඒ ෆෝන් එක බොන වැඩේ එච්චර කරන්න එපා. හරිද? ඒ කියන්නේ ගේම් ගහන වුණත් ඒක සමහර ළමයි ගේම් ගහනවනේ ඉතින්. නිදහසේ ඉන්න වෙලාවටත් ගේම් ගහනකොට ඔය අර මොලේ පොඩ්ඩක් අර මතක තියාගන්න එක අඩුයි. ඉතින් අර කෙලින්ම මතකේ අමතක කරලා දාන සීන් එකක් තියෙනවා. හරිද? ඒකින්ද මේ දවස් ටිකේ පොඩ්ඩක් ෆෝන් එක අයින් කරලා හරිද? මේ ඔය තියෙනවනේ නේද? දැන් ඔය කුරුණෑකල එහෙම තියෙනවනේ කුරුණෑකල TikTok සංගමේ හරියට මොනවද මාර කේස් එකක් කියලා තියෙනවනේ.
කෙල්ලෝ TikTokම තමයි. හරිද? කෙල්ලෝ TikTok එක උඩ බලලා යනවා කොල්ලෝ මේ පැත්තට යනවා. ඕකනේ කතාව වෙලා තියෙන්නේ. එතකොට මේ ඒකත් එක්ක මේ ෆෝන් එක පොඩ්ඩක් ඈත් කරලා මේ දවස් ටිකේ වැඩ කරගන්න. හරිද? එතකොට මේ ඔය කරන පොඩි දේ වුණත් හරියට කරන්න. හරිද? පොඩි වෙලාවක් වැඩ කරත් කමක් නැහැ. ඒ වෙලාවේ හරියට වැඩේ කරන්න. හරිද? එතකොට මහා ලොකුවට මේ පාඩම් නොකරත් පැය භාගයක් හරි කමක් නැහැ. එක ගාණක් නම් හැදුවේ ඒ හදන ගාණ හරියට හදන්න. හරි මන් දන්නවා ගණන් හදන්නේ නැහැ කියලා. ඒ වුණාට මේ එක ගාණක් හරි හදන එක ගණන් 100කට වඩා හදනවට වඩා සමහරවිට ඵලදායී වෙන්න පුළුවන්. හරිද? බොරුවට නිකන් පැය ගණන් හදලා එහෙම කරාට වඩා එක ගානකින් හරියට පැය භාගයක් හරියට වැඩ කරොත් හරියට ඒක ඵලදායී වෙන්න පුළුවන් ළමයි. හරිද? ඒකින්ද මේ ෆෝන් එක අයින් කරලා මේ ටිකේ පිළිවෙලට ටික කරගෙන යන්න. මේ හරි. රෝමි ඉලක්කම් 4ට එන්නම්කෝ. රෝමි ඉලක්කම් 4. ඔන්න අනුපාතයක් ගැන තමයි කියලා තියෙන්නේ. අනුපාතයක් ගැන කියලා තියෙන්නේ. අනුපාතයක් ගැන කියද්දිම ඔළුවට එන්න ඔය ළමයි ඔන්න ඔයම අනුපාතයක් කියද්දිම වෙන්න ඕනේ. මේකේ අනිවාර්යෙන්ම තියෙන්නේ අර සමකෝණී ත්‍රිකෝණ වල කොටු කරලා ලියා ගන්න කියලා කිව්වේ. අනුපාත අතර සම්බන්ධය. ඔන්න ඕකක් දාන්න තමයි ගොඩක් වෙලාවට ඇත්ති කියලා ඔළුවට එන්න ඕනේ. හරිද? සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේයක් කියලා මම අර ලියා ගන්න කොටු කරගන්න කියලා කිව්වේ. අනුපාත අතර සම්බන්ධයක් කොටු කරගන්න කියලා කිව්වේ. හරිද? එතකොට අනුපාත අතර සම්බන්ධ ගණිතින් ළමයි ඒක වැදගත්. ඇයි එතනින් එන්නේ අනුපාත අතර සම්බන්ධයක්? දැන් රෝමි ඉලක්කම් 4 තියෙන්නේ DH දිග AD දිගෙන් 4න් පංගුවක් කියලා පෙන්වන්න කියලා. DH දිග AD දිගෙන් 4න් පංගුවක්. DH දිග AD දිගෙන් 4න් පංගුවක් කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. එතකොට ළමයි මම මෙන්න මෙහෙම අඳ ගන්නම්කෝ. පොඩි දෙයක් වලට බෑ තේරෙන්න. DF ත්‍රිකෝණය වෙනම අඳ ගන්නම්. මෙන්න මේ මෙහෙම තියෙනවා. මේ විදිහට තියෙනවා ළමයි. කවුද? DFH ත්‍රිකෝණය මේ උඩ ඉන්න කෙනා. හරිද? වෙනම යාව ගලවලා අඳිනවා. DFH කියන කෙනා. හරිද? DFH කියන කෙනා. DFH කියන කෙනා අඳගත්තා. හරිද? ඊළඟට මම FC කියන කෙනා. FC කියලාත් මෙතන තියෙන එක. FC කියලා. මෙන්න මේ විදිහට තියෙනවා. හරිද? දැනට ඔයාලට එහෙම ලොකුවට තේරෙන්නේ නැතුව ඇයි මේ අකා මේ ත්‍රිකෝණ දෙකම ගත්තේ කියලා. හරිද? එතකොට මම මෙහෙම ගන්නෙ දැන් අර DH සහ AD අතර සම්බන්ධයක් නේ ළමයි එන්නේ. එතකොට DH සහ AD අතර සම්බන්ධයක් ගනිද්දී DH AD තියෙන ත්‍රිකෝණ තමයි ගන්න ඕනේ. මෙතන දැන් ඇයි මේ ත්‍රිකෝණය ගත්තාම DH තියෙනවනේ. අන්න ඒකින තමයි මම මේ උඩ ත්‍රිකෝණය ගත්තේ. හරිද? ඊළඟට AD අතර සම්බන්ධයක් නෑන්නේ. කමන්නේ AD එන්න මට ගන්න ඇත්තටම ගන්නත් පුළුවන් වුණා. ඒ මට ඔයාලට ලේසි වෙන්න මම මෙයාව ගන්නම්. මෙන්න මේ FC කියන කෙනාව ගන්නම්. හරිද? බලාගෙන ඉන්නකෝ මං හදන විදිය අවසානයේ කොහොමද ලස්සනට උත්තරේ එන්නේ කියලා. මේක FC කියලා ගන්න. පැහැදිලිද? ඈ පැහැදිලිද? මෙන්න මේ DFH කියන එක ගත්තා. FC පෙන්නවා මෙයයි සමකෝණී කියලා. කවුද? DFH රෝමි ඉලක්කම් 3.
අපි රෝම ඉලක්කම් 3 ළමයි පෙන්නවා DFH කියන කෙනයි BGE කියන කෙනයි සමකෝණී කියලා. ඇත්තටම BGE FCE අංග සමයි කියලා අපි රෝම ඉලක්කම් 1 පෙන්වනවා ළමයි. එහෙනම් ඇත්තටම DFH කියන කෙනයි FCE කියන කෙනත් සමකෝණී වෙන්න ඕනේ. ඇයි? රෝම ඉලක්කම් 3 පෙන්නවා DFH උයි BGE සමකෝණී කියලා රෝම ඉලක්කම් 1ම පෙන්නවා මේ දෙන්න අංග සමයි කියලා. එහෙනම් ඇත්තටම DFH කියන කෙනයි ළමයි FCE කියන කෙනත් සමකෝණී වෙනවා. ඔන්න ඒක මම පෙන්නන්නම්. දැන් මෙතන ඩොට් එකක් ළමයි මෙතන ඩොට් එකක්. F කෝණේ සමානයි දෙන්නගෙම. ඊළඟට මෙතන හරියක් ආවේ C වලින්. බලන්න මේ ලකුණු කරපුවකත් මෙතන හරියක් ආවා D වලින්. මෙතන D වලින් හරියක් ආවා. ඊළඟට මෙතන කතිරයක් ආවා H වල. මෙයාගෙත් E වලින් කතිරයක් ආවා. පේනවනේ මේ තිබ්බ කෝණ තුන එහෙමම FCE ගෙත් තියෙනවා කියලා. එහෙනම් ඇත්තටම DFH සහ FCE සමකෝණී. එහෙම වෙන්න බෑ ළමයි. FCE BGE අංග සමයි කියලා රෝමිල එකේ පෙන්වනවා. හරිද? එහෙනම් DFH කියන එක නයි FCE අංග සමයි. සෝරි සමකෝණී. සමකෝණී ත්‍රිකෝණවල අපි අර කොටු කරලා ලියමු එක වැදගත් දැන් මෙතෙන්. හරිද? මොකක්ද? මම ලියනවා ළමයි මේකේ DF ඉන්නේ මේ කතිරයට ඉස්සරහින්. DF බෙදීම මෙයාගේ කතිරයට ඉස්සරහින් ඉන්න ළමයි FC මේ FC DF බෙදීම FC සමානයි. හරි මොකක්ද? කතිරයට ඉස්සරහින් එකම කෝණයට ඉස්සරහින් ඉන්නේවා ලියනවා මේ. කතිරයට ඉස්සරහින් තමයි DF. කතිරයට ඉස්සරහින් තමයි FC. DF බෙදීම FC සමාන කරනවා ළමයි මම. කාටද? DH මේ ඩොට් එකට ඉස්සරහින් තමයි ඉන්න ළමයි DH මුලින් ලියවපු කෙනාම හැම වෙලාවෙම උඩින් ලියන්න ඕනේ. දැන් මේ මෙයාගෙන මුලින් ලිව්ව DF මේ වම් පැත්තේ තියෙන DFH ත්‍රිකෝණයනේ මම මුලින් ලිව්වේ DF ඊළඟට සමාන කිරීම දාලත් එයාගෙම තමයි මුලින් ලියවෙන්න ඕනේ. DH ඉන්නේ ඩොට් නැහැ. DH මෙයාගේ ඩොට් එකට ඉස්සරහින් ඉන්න ළමයි CE DH බෙදීම CE DH බෙදීම CE ළමයි. මේක පැහැදිලිද? හරි. ඊට පස්සේ එයාලා අපිට වගන්තිය දුන්නා නේද ළමයි? ඔන්න ඔය ලස්සන වගන්තියක් ලිව්වා. ඒක අපි මේකේ ලකුණුත් කරා. ලස්සන වගන්තියක් දුන්නා DF සමානයි 3න් 1යි DC කියලා. DF කියන්නේ DC දිගෙන් 3න් පංගුවක්. එහෙනම් ළමයි මේ DF ට FC කියන අනුපාතය මේ DF ට FC මේ DF කියන එක්කෙනා DC දිගෙන් 3න් පංගුවක්. මේ අපි මේ රූපෙත් ලකුණු කරා. DF එකක් වෙද්දී FC 3ක් වෙනවා. නේ FC දෙකක් වෙනවා. එතකොට DC 3ක් වෙන ළමයි මම අර ලකුණු කරලා පෙන්නන්නේ අනුපාත ලකුණු කරන්නේ මෙහෙම කියලා. DF එකක් වෙද්දී FC ළමයි දෙකක් වෙනවා. එහෙනම් DF බෙදීම FC කියන එක්කෙනා ළමයි DF එකක් වෙද්දී FC කීයක් කළාද මේ? 1ට 2යි මේ. 1ට 2යි. එක බෙදීම 2. නැත්තම් භාගය. DF FC කියන අනුපාතේ භාගය මේ ඒක රූපේ ලකුණු කරලා තියෙනවා. DF එකක් වෙද්දී FC 2යි. නැත්තම් DF එකක් වෙද්දී මේ DC මුළු දිගම 3ක් වෙනවා කියලා මේ අර දුන්නා ළමයි මේ මෙතන දුන්නේ DF කියන්නේ මුළු DC දිගෙන් 3න් පංගුවක් කියලා. අපි ඒක රූපේ ලකුණු කරා DF එකක් වෙද්දී මෙයා දෙකක් වෙන්න ඕන අනිත් යාළුවා. එතකොටනේ මුළු එක 3ක් වෙන්නේ. එහෙනම් මේ DF එකක් වෙද්දී FC 2යි. මෙතන ලියනවා ළමයි DH බෙදීම CE කියලා. DH බෙදීම CE කියලා. DH බෙදීම CE. හරිද ළමයි? මෙන්න මෙතනින් මම මෙන්න මේ නිපුණතාවය වැදගත් කාරණාව ගන්නවා. හරස් ගුණ කරනවා. මේකට කියනවා හරස් ගුණ කරනවා. මේ හරස් අතර ගුණ කරනවා. CE එකෙන් ගුණනාම 1යි CE. නැත්නම් CE. DH දෙකෙන් ගුණනාම 2යි DH. හරිද? මේක ඒ පළවෙනි එක කියලා ගන්නවා. හරිද? මෙතන ලියන්න ඕනේ ළමයි DFH ත්‍රිකෝණය හා FCE ත්‍රිකෝණය සමකෝණී නිසා
අපිට සමකෝණින් නම් අර අනුපාතය ලියන්න පුළුවන්. අර අනුපාත ක්‍රමයක් මම කොටු කරලා ලිව්වේ. පාද අතර අනුපාත සමාන වෙනවා කියලා. ඒකෙන් මේක ලියන්න පුළුවන්. දැන් මෙන්න මේ වැදගත් ප්‍රතිඵලය ආවා. CE දිග කියන එක නා DH දිග වගේ දෙගුණයක්ලු. CE දිග කියන එක නා DH මේ කුඩා දිග වගේ දෙගුණයක්ලු. ඊළඟට අපි දන්නවනේ එහෙම දෙයක්. මේ CE දිග නැත්තම් ළමයි බලන්න මේ BC දිග කියන කෙනා BC කියන දිග BC කියන දිග ළමයි CE දිග වගේ දෙගුණයක් නේද? BC කියන මේ මුළු දිග CE වගේ දෙගුණයක්. ඇයි E කියන්නේ මධ්‍ය ලක්ෂය කියලා කිව්වේ. හරිද? එහෙනම් E කියන්නේ මධ්‍ය ලක්ෂය නම් CE වගේ දෙකක් එකතු වෙලා තමයි BC හැදෙන්නේ. මේක ඉස්සරහින් එන්නේ E අණු මධ්‍ය ලක්ෂය නිසා. E අණු මධ්‍ය ලක්ෂය නිසා. පැහැදිලිද? E කියන්නේ මධ්‍ය ලක්ෂයෙන් හින්දා BC කියන මුළු දිගම CE වගේ දෙගුණයක්. ඊළඟට ළමයි ලියන්න පුළුවන් නේද? AD දිගයි BC දිගයි සමානයි කියලා මේ. AD දිගයි BC දිගයි සමානයි නේද? ඇයි ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයයි. සමාන්තර ආශ්‍රයයක සම්මුඛ පාද සමානයි. AD දිගයි BC දිගයි සමානයි. එහෙනම් BC සමාන වෙන්න ඕනේ AD. BC සමානයි AD. ඇයි සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි ළමයි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි ළමයි. හරිද? සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි. මේ මම දැන් උඩ කොටස මකනවා ළමයි ඈ. එන්න මෙතනින් ලියනවා. දැන් බලන්න ළමයි මේ BC දිග වම් පැත්තේ තියාගෙන දෙපැත්තේ ඉන්න වෙනස් පද දෙකක්. BC මෙතන ඉන්නේ BC. BC පළවෙනියට 2යි C ඊට සමානයි. මෙතන කියනවා BC සමානයි ළමයි AD. BC සමානයි 2යි CE. BC සමානයි AD. එහෙනම් අපිට කියන්න පුළුවන් 2යි CE කියන කෙනත් AD ට සමාන වෙන්න ඕනේ. මෙතනින් යටින් ලියවෙන්න ඕනේ මේ. ඒ නිසා 2යි CE කියන එක්කෙනා සමානයි AD ට ළමයි. ඇයි මෙතන මේ BC 2යි C ට සමාන වෙලා BC AD ට සමාන වෙලා. එහෙනම් ළමයි 2යි CE සමානයි AD කියලා ලියන්න පුළුවන්. හරිද? 2යි CE සමානයි AD කියලා ලියන්න පුළුවන්. ඊළඟට ළමයි එකෙන් අපිට කියන්න පුළුවන් නේද මේ එකෙන් එක කියලා මේ ලකුණු කරපු කෙනාගෙන් ලියන්න පුළුවන් CE කියන්නේ DH වගේ දෙගුණයක් කියලා. මේ CE සමානයි 2යි DH. එහෙනම් එකෙන් ලියන්න පුළුවන් 2යි CE වෙනුවට ලියන්න පුළුවන් මේ CE වෙනුවට ලියන්න පුළුවන් 2යි DH කියලා. මෙතන දෙවරක් CE නේ ළමයි. දෙවරක් CE. CE වෙනුවට දානවා 2යි DH කියලා. දෙවරක් 2යි DH සමානයි ළමයි AD. දෙවරක් 2යි එකෙන් ලියන්න පුළුවන් CE වෙනුවට ළමයි 2යි DH කියලා. එහෙනම් 2යි CE වෙනුවට දානවා 2යි DH. එහෙනම් 2 ගුණ කිරීම 2යි DH සමානයි ළමයි AD. එහෙනම් 4යි DH සමානයි AD කියලා එනවා. පැහැදිලිද? අවසානයේ ලස්සනට ඕන කෙනාට ආව නේද? අවසානයේ ඕක නේද පෙන්වන්න ඕනේ. DH තනි කරගන්න දෙපැත්තම 4න් බෙදන්න. පැහැදිලි කතා. දැන් ඔයාලට හිතන්න ඇති මේ යකා කොහොමද මේක හැදුවේ කියලා. හරිද? මේ යකා ලියපු දෙයක් හරියට මේ තේරුනේ නැත්නම් අවසානයේ උත්තරේ නම් ආව කියලා හිතනවා ඇති නේද? එහෙම හිතනවද කට්ටියද? එහෙම හිතනවා වගේද? හරිද? මේක මට ක්‍රම තව 3කට විතර හදලා පෙන්නන්න. හරිද? මේ හදන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ ඔයාලා හැදුවොත් තනියම හදන්න දුන්නොත් සමහර විට හදන්න බැරුව ඇති. හරිද? මම ඒකයි කිව්වේ ගණිතයේ ජ්‍යාමිතිය නම් විශේෂයෙන්ම ඕන කෙනාට පේන්න කෙනාට ඕනේ නැහැ කියලා. හරිද? මම මුලින්ම ගාන දිහා බලපු ගමන් මං හිතුවේ
රෝමිලකම් හතරේ තියෙන්නේ DH දිගේ AD දිගෙන් සහ AD ගෑවෙන්න සමකෝණී ත්‍රිකෝණ දෙකක් තියෙන්න ඕනේ. කනෙක්ෂන් එකේ පොඩි අවුල් කීපයක් තියෙනවද? මේ ළමයි පේනවද දැන්? ළමයි පේනවද දැන්? පිළිවෙලට ලියන්න තේරුම් ගන්නකො. පිළිවෙලට ලස්සන ලියන්න තේරුම් ගන්නකො. රෝමිලකම් හතර හදද්දි ළමයි මුලින්ම අපිට කියන්නේ DH සහ AD කට සම්බන්ධයක් නේ. එහෙනම් ඒ දෙන්න ඉන්න ත්‍රිකෝණ දෙකක් ගන්න ඕනේ ළමයි මුලින්. හරිද? ඊට පස්සේ ත්‍රිකෝණ දෙකක් එයා ඉන්න විදිහට ගන්නත් ඕනේ. හැබැයි අනුපාතය දැනගන්නත් ඕනේ. යාලා මුලින් රෝමිලක්කම් අපිට ඡේදෙම කිව්වනේ DF සහ සමානයි 3 එකයි DC කියලා තමයි. එතකොට ඒ පාද දන්න ඒවා අනුපාත සම්බන්ධ වෙන්න ගන්න ඕනේ. හරිද? පිළිවෙලට ලියන්න තේරුම් ගන්න ඕනේ. අවසාන උත්තරේ 4යි DH සමානයි AD. DH තනි කරගන්න 4ෙන් බෙදන්න ඕනේ. මේක තේරුණු කට්ටිය අත උස්සන්න බලන්න. මම හදපු එක තේරිච්ච කට්ටිය. ලියපු දේවල් තේරුණා, හදපු විදිය තේරුණා කියලා. අත උස්සන්න බලන්න තේරිච්ච කට්ටිය ලියපු එක. තේරුණාද ළමයි? අත උස්සන්න බලන්න තේරුණු කට්ටිය. පියවරෙන් පියවර පේලියෙන් පේලිය තේරුණා කියලා. මොකක්ද ලියුවේ කියලා තේරුච්ච කට්ටිය. ඔයාලට ඔක තනියම හදන්න කිව්වොත් සමහරවිට බැරුව ඇති. හරිද? කමක් නැහැ මේ වෙලාවේ අර ගණන් හුරුව තියෙන්න ඕනේ. කාටවත් තේරුන්නේ නැද්ද? අය කියලා දෙන්න ඕනේ ඒක. කාටවත් තේරුන්නේ නැද්ද? තේරුම් නැති කට්ටිය අත උස්සන්න බලන්න. තේරිල්ලක් නැහැ. තේරුණ කට්ටියක් නැහැ. එතකොට දෙපැත්තට අතරමැදි ඉඳලා තියෙන්නේ. මට පේන්නේ කට්ටිය නිදි වගේ. zoom එක දාගෙන නිදි. අවසාන නිගමනය ඒක තමයි එළඹෙන්නේ. එක්ක zoom එක දාලා බත් කනවා. එක්ක zoom එක දාලා බත් කනවා. එක්ක zoom එක දාගෙන ටීවී බලනවා. එක්ක නිදි. හරි හරි. ලියාගෙන ඉවර කරන්න කට්ටිය.
ළමයි තේරුණාද මේ කතාව? පිළිවෙලට තේරුණාද මේ කතාව? මේ පිළිවෙලට තේරුම් ගත්තා නම් කට්ටිය මේ කොහෙද ඉස්කෝලේ පොඩ්ඩක් chat එකට දාන්න බලන්න කොහේ ඉඳන්ද ඉස්කෝලේ මෙතන මේ අමම්පොළ ගල්ගමුවේ කට්ටිය මන් දන්නේ නැහැ ඉන්නේ. බලන්න ඉස්කෝලේ එක දාන්න බලන්න මේ chat එකට දාන්න බලන්න ඉස්කෝලේ ළඟම ටවුන් එකත් එක්ක නම නම් තියෙනවනේ. ඉස්කෝලේ ළඟම ටවුන් එකත් එක්ක chat එකට දාන්න බලන්න මැසේජ් එකක්. අබම්පොළ BNC කියන්නේ මේ වීර පරාක්‍රම බාහු මාතරේ. මාතරේ ළමෙක් ඉන්නවා. අබම්පොළ BNC කියලා කියන්නේ අබම්පොළ නායකයෙක්ද? වන්නායකයෙක් නෑනේ අබම්පොළ නේද? අබම්පොළ සෙන්ට්‍රල් එකටද BNC අවිස්පදීපී නැෂනල් කොලෙජ්. ඒ අබම්පොළ සෙන්ට්‍රල් කියලා නෙමෙයිනේ. මගේ යාළුවෙක් හිටියා ඔය මේ අබම්පොළ පැත්තේ. මේ සෙන්ට්‍රල් එකට අබම්පොළ ඉන්නවා යාළුවෝ ගොඩක්. අබම්පොළ මෙහි ඉන්නවා. අඹකොළවැව පැත්තේ ඉන්නවා. ඊළඟට කොහෙද මතක නෑ ළමයි. කොහොමද යාළුවෝ දෙන්නෙක් ඉන්නවා ඔය. සෙන්ට්‍රල් කොලේජ් තමාස නම වෙනස් කරා අපි. නම වෙනස් කළා. අරගල කළා නම වෙනස් කරාද? ඌත් සෙන්ට්‍රල් එකට තමයි ගිහිල්ලා. සෙන්ට්‍රල් එකට ගිහිල්ලා සෙන්ට්‍රල් එකට ගියා කිව්වා. අමම්පොළ සෙන්ට්‍රල් දැන් විශ්වදීපිනි. විශ්වදීපනි. හරි හරි. දැන් මේ මොනවද කට්ටිය ඉස්කෝලේ මේ දවස්වල නෑ සෙමිනා හැම තියෙනවද කට්ටිය? නැති වුණාට සෙමිනා හැම තියෙනවද? ඉස්කෝලවල සෙමිනා හරි පන්ති හරි එහෙම තියෙනවද? හරි හරි. මම මේ ඔයාලට රෑ වෙලා ගත්තේ ගොඩක් වෙලාට අර මේ වෙලාවට අර මේ සිග්නල් ප්‍රශ්නත් ටිකක් අඩු සහ ඔය 9න් පස්සේ වගේ ගත්තේ ඒකයි සිග්නල් ප්‍රශ්නත් අඩුයි. ඔයාලට පන්ති යනවා නම් එහෙමයි මේ ගොඩක් හවස් 6-9 පස්සේ ගත්තේ. මේ අද සිග්නල් පොඩි ප්‍රශ්නක් තියෙනවා. මගේ මේ ඔව් සිග්නල් ප්‍රශ්නක් තියෙනවා. මේ තව මේ වීඩියෝ එකේ ප්‍රශ්නක් තියෙනවා. තව පොඩි කොටසක් තියෙනවා ළමයි මේ පැය භාගය විතර කොටසක් තියෙනවා. ඒකත් ඉවර කරමුද? මොකද කියන්නේ? ඔයාලගේ අදහස තමයි අහන්න ඕනේ මේ. දැන් කට්ටිය ජොයින් වෙනවත් අඩුයි. හරිද? ඒ කියන්නේ රෙකෝඩින් නතර කරන්න වෙන තත්ත්වයක් තියෙනවා. ලයිව් එකට එන්න නැතුනම මට ප්‍රශ්න අහන්නත් බෑ. ප්‍රශ්න නෑ. අර අර කිසිම ගැම්මක් එන්නේ නැහැ ළමයි. සක්‍රිය නෑ ළමයි. ළමයි අඩු වුණා. එතකොට අඩු කරන්න බෑ නොදී ඉන්නවා.
කවුද මේ හිමාෂි මොකද කියන්නේ කරමුද තව පැය භාගයකට නැත්නම් මේ අදට නතර කරමුද කියන්නේ නැත්නම් නතර කරමු නම් කියයි මට පොඩි මේ සිග්නල් පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා ඔයාලට ඇහෙනවද ළමයි මේ බෝඩ් එක පිටි පිටි කට් වෙන ගතියක් තිබුණාද හිමාෂි නෙට්මි අවුලක් නැස්ස කරමු මේ හෙට සයින්ස් එකේ සෙමිනා එකක් මේ සයින්ස් එකේ එකකුත් තියෙනවා කියලා කිව්වා එතකොට මේ එයත් කරනවා කියලා කිව්වේ අද තියෙන ප්‍රතිචාරත් එක්ක තමයි හරියට ළමයි කියන්නේ රෙකෝඩින් එකම බැලුවාම අපිට අර මේ ලයිව් එකේ කිසිම නැහැ නේ කියන්නේ ඔයාලට තේරෙනවද නේද ලයිව් එකේ මේ රෙකෝඩින් එකක් දෙන්න ඇත්තටම ලයිව් එකක් කරලා ඉන්නේ නේද රෙකෝඩින් එකක් දෙන්න අපි මේ කවුරු හරි ළමයෙක්ට මුලින් උගන්ලා ඉන්නේ එතකොට උගන්වන වෙලාවේ කවුරුත් ආව නැත්නම් රෙකෝඩින් එකක් දෙන්නේ කොහොමද රෙකෝඩින් එකක් දෙන එක ප්‍රධාන බලාපොරොත්තු මොකක් හරි අත්‍යවශ්‍ය උවමනාවක් ඉඳන් මිස් වෙච්ච ළමයෙක්ට ඒක දෙන එක මිසක් එතකොට මේ රෙකෝඩින් එකම ගන්න බලාගෙන ඉන්නවා වගේ එකකුත් තියෙනවා කට්ටිය. ඒකත් එක්ක මේ එතකොට ඉතින් ලයිව් එකට එන්න දුන්නාම අර මොකක් හරි උවමනාම හේතුවක් ඉඳන් මිස් වෙච්ච කෙනෙකුට රෙකෝඩින් එකක් නැති වෙලා යනවා අවසන්. හරිද මේ ලයිව් එකට අර කට්ටිය ආවේ නැති වුණාම මේ අමාරුයි වැඩි. ඒ කියන්නේ ප්‍රශ්නයකට කිසිම රියැක්ට් එකක් නැතුනහම ඒකත් එක්ක මේ බලමු අපි මේ හෙට සයන්ස් එකකුත් තියෙනවා කිව්වා. මේ අද ප්‍රතිචාර අනුව තමයි ඒක මොකද කරන්නේ කියලා රෙකෝඩින් එක දිගටම දෙනවද නොදෙනවද කියන කතාව. හරි ඊළඟට මේ පොඩි තියරි කෑල්ලක් තෙල් කෑල්ලක් තියෙනවා කියලා දෙන්න. පොඩි තියරි කොටසක් තියෙනවා කියලා දෙන්න. පොඩි තියරි කොටසක් තියෙනවා ළමයි තව කියලා දෙන්න. ඒ කොටසත් පොඩ්ඩක් කියලා දෙන්නම්. පොඩ්ඩක් නෙමෙයි තියෙන කෑල්ල ළමයි ඒකත් එක දැනගෙන ඉන්න ඕනේ. හරිද? මේක මේ දැනගෙන ඉන්න ඕනේ වැදගත් කතන්දරයක්. හරිද? මේ පොඩ්ඩක් ඉතින් අර ලින්ක් එකේම යාළුවන්ට ෂෙයා කරන්න. මේක සම්පූර්ණයෙන්ම අපි කිසිම මේකක් කරන්නේ නැතුවනේ ඔයාලට කිසිම බලකිරීමක් සහ ඔයාලගේ මේ පුළුවන් වෙලාවක් කරන්න කරන්නේ. ඒතකොට ලින්ක් එකත් මේ යාළුවන්ට ෂෙයා කරලා මේ පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න. අනික මේ ළමයි දැන් ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් නේද? මේ අපිත් අර මොකක්ද සාමාන්‍යයෙන් මැත් සයින්සුත් එහෙමයි මේ ක්ලාස් කරන කට්ටිය ගත්තාම ළමයි අර දැන් මේ කලා කරපු කට්ටියත් කරන හැම දන්නවනේ නේද? ඒ කියන්නේ දන්නවනේ ඔයාලා ඉතින් දැකලා ඉතින් අය අපි ඒකට තරක කරනවා නෙමෙයි. නමුත් අර මේ සාමාන්‍යයෙන් ඕලෙවල් ගත්තාම මේ ඕලෙවල් ගණන් ගන්න ගුරුවරු ඉන්නවා මේ උසස් පෙළට කරලා තියෙන්නේ කලා විෂය. හරිද? එතකොට එතන ගැටලුවක් තියෙනවා. හරිද? ඇත්තටම කිව්වොත් ගැටලුවක් තියෙනවා. බලන්න ඉතින් ඔබ මේ ආර්ට් ගුරුවරු ආර්ට් සහ ඔය කොමර්ස් කරපු කට්ටියක් ඉන්නවා. හරිද? මේ කොමර්ස් කරපු ගුරුවරුත් ඉන්නවා වෙලාවකට සයන්ස් එකම ගන්න. හරිද? එතකොට මම ඔයාලට කියවා මං ගැන මං මේ මං ගැන කියලා තිබුණා මම. හරිද? එතකොට මේ අය අය කියලා ඉතින් ඔකත් අර මේ ඔයාලටත් ඒක අප්‍රසන්න වෙනවා වගේ ඉන්නේ නැහැ. ඉස්සර කිව්වොත් දැන් මමත් මේ ගල්ගොමම තමයි. එතකොට මමත් මේ ඕලෙවල් ලිව්වා මේ ගම්ස් ස්කූල් එකේ ඕලෙවල් ලිව්වා. ඒ8යි B එකකුත් තිබ්බා. ඊට පස්සේ සෙන්ටැන්ස් එකට ගියා. ශාන්තාන එකට සෙන්ටැන්ස් එකට ගියා. ඊට පස්සේ A-level කරා. A-level maths වලින් කරේ. එතකොට A3ක් තිබුණා. දිස්ත්‍රික් රෑන්ක් එක 38. ඊට මොරටුවට ගියා. මොරටුවේ
මේ හොඳම ඉංජිනේරින් කෝස් එකේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් කරන්නේ මේ ඒකට හරි අමාරුයි වැඩ ළමයි වැඩ හරිද ඒ කියන්නේ මේ වැඩ ඔක්කොම බැලන්ස් කරන ගමන් මේ වැඩෙත් කරන්නේ හරිද මේ ඕලෙවල් මැත්ස් නෙමෙයි මේ ඕලෙවල් මැත්ස් ගන්න කිසිම සුදුසුකම් වල අඩුවකුත් නෙමෙයිනේ ඕලෙවල් එකෙත් A8යි B එකක් තිබුණා A වලට මැත්ස් කරලා මේ එතනත් ඒ තුනක් තිබුණා හරිද කුරුණෑගල දිස්ත්‍රික්කෙ 38 වෙනි එතකොට මේ මොරටුවේ එතකොට මේ වැඩත් එක්ක තමයි මේ වැඩේ කරන්නේ. ඒකට ඔයාලා පොඩි සපෝට් එකක් දෙන්න. ඉතින් යාළුවන්ට ෂෙයා කරලා හරිද? වැඩේ පොඩ්ඩක් අර උද්‍යෝගයෙන් කරන්න. එහෙම ඔයාලා උද්‍යෝගිමත් වෙනකොට උද්‍යෝගිමත් වෙලා තව මුන්ට පොඩ්ඩක් තව ටිකක් හරි කියලා දෙන්න කියලා හිතෙන්. හරිද? ඒ නැත්තම් මේ දැන් අපේ පැත්තේ මම මේක විශේෂයෙන් පටන් ගන්න හේතුව ගත්තේ අපේ මේ පැත්තේ රිසල්ට්ස් අඩුයි ළමයි. හරිද? රිසල්ට්ස් අඩුයි. A level math science කරන උන් අඩුයි. math science කරගත්තත් පාස් වෙන උන් අඩුයි කරනුත් අඩුයි කරලා පාස් වෙන උන් අඩුයි O level maths වලට ඒ තියෙන උන් අඩුයි හරිද ඒක මාන ප්‍රශ්නයක් එතකොට මේ ප්‍රතිඵල නැති එක සහ මේ ළමයින්ට math science කරන්න මොළ හැදිලා නැති එක හරිද ඒ කියන්නේ මේ O level වලින් ඉතින් math science කරන්න මේ ළමයි math science කරන්න අර O level සහ A level අතර ලොකු gap එකක් තියෙනවා හරිද ඒ කියන්නේ ළමයි හිතනවානේ මේ පොඩි කතාවක් කියන්නේ O level සාමාන්‍යයෙන් මම මේ ඕලෙවල් A8යි B එකක් දාලා සෙන්ටන්ස් එකට ගියන් පස්සේ අපේ පන්තියේ හිටියා A9 දාපු ළමයි මට මතක විදිහට A9 දාපු පන්ති 30ක් 40කට කිට්ටු වෙන්න ඉන්නේ නැති A9 දාපු ළමයි ඉන්නේ නැති සාමාන්‍යයෙන් ළමයි 25ක් විතර ඉන්නේ ඔය පන්ති 40 ඇතුළත මේ අර ඔයාලගේ මහන්සි වීම සහ වැඩ කිරීම අර ඕලෙවල් ප්‍රතිඵලයට සමානුපාතිකයි A level ප්‍රතිඵලය කියලා කියන්න බෑ ළමයි හරිද එහෙම මේ වෙන විෂයන් තියෙනවා හරිද ඒ කියන්නේ ඕලෙවල් ප්‍රතිඵලයේ සමානුපාතිකයි A level ප්‍රතිඵලය කියලා කියන්න බෑ ළමයි හරිද ඒ කියන්නේ මේ මගේ යාළුවෙක් හිටියා උගේ ඕලෙවල් ප්‍රතිඵලය තිබ්බා ඉංග්‍රීසි පොඩි අකුරු ඔක්කොම වගේ තිබුණා හරිද ඒ කියන්නේ A B තිබුණා B තිබුණා S තිබ්බා මේ උට ඒ අකුර තිබ්බේ ගණිතයේ විතරයි හරිද ගණිතයේ විතරයි තිබ්බේ විද්‍යාවටත් මං හිතන්නේ B හරි C හරි මොකක් හරි තිබුණේ මේ ඉංග්‍රීසි වලින් අකුරු ටික ඔක්කොම තිබුණා S වලින් බේරලා තිබුණේ හරිද W තිබුණේ නැහැ මේ W තිබ්බයි මම මොකද කරලා S වලින් බේරලා තිබුණේ එතකොට මේ හැබැයි ඌ A level ලිව්වා ඌට A level A තුනක් තිබුණා හරිද ඌගේ A තුන A level දාවා එතකොට අර මේ O level ප්‍රතිඵලය මොකක් වුණත් එතනින් එහාට අර වැඩ කරන විදියට ඒකත් එක්ක තමයි මේ සඳහා පවතින්නේ හරිද ළමයි එතකොට දැන් මේ ඔයාලා O level නේ කරන්නේ O level කරපුවාම මහන්සි වෙලා වැඩ කරන්න පාඩම් කරන පැත්තක් තියෙනවා සහ ගණිතයේ ගණන් හදන පැත්තක් තියෙනවා ඔය දෙක මේවා කරගත්තාම ලස්සනට ඕවරල් රිසල්ට් ප්‍රශ්නය කියලා කියන්නේ මේ නෑ හරි එතකොට මේ ගණිතයේ මහන්සියට හරිද මම හිතන්නේ මේ ගුරුවරු උගන්වන විදිහට යම්කිසි ප්‍රශ්න ඇති ළමයි හරිද ඒ කියන්නේ Tamanට විෂයක් බැරි වෙන්න මම නම් විශ්වාස කරන හේතුව තමයි සහ Taman විෂයකට අකමැති වෙන්න හේතුව පොඩි කාලේ ඉඳලා ඒක මේ උගන්වපු ගුරුවරුන්ගේ වැරද්දක් තියෙනවානේ දැන් මේ මොකේකට හරි අකමැති නම් පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්ත එකේ පොඩි මේ දරුට ආසාවක් ඉන්න උගන්ලා නැති එකේ ප්‍රශ්නකුත් තියෙනවා. හරිද? ඒක ගුරුවරුන්ගේ වගකීමක් නෙවෙයි කියන්නේ ළමයාට ආසාව තියෙන එක උගන්වන එක. හරිද? එතකොට මේ ගණන් ප්‍රතිඵල අඩුයි ගොඩක් ළමයි. හරිද? සාමාන්‍ය පෙළ ගණන් ප්‍රතිඵල අඩුයි. හරි? එතකොට පුළුවන් තරම් සපෝට් එක දෙන්න තමයි බැලුවේ ළමයින්ගේ මේ පුළුවන් තරම් නෝට් එහෙම හදලා මේ PDF එකම දාලා. හරි අපි යමු කාරණා අතරින් බදර පොඩි පොඩි විස්තර ටිකක් කියන්න. හරිද? පළවෙනි කාරණාව තමයි අපි ළමයි මෙන්න මෙහෙම සමාන්තර රේඛා දෙකක් ගත්තොත් මේ විදිහට සමාන්තර රේඛා දෙකක් ගත්තොත්
සමාන්තර රේඛා දෙකක් අරගෙන ඔය සමාන්තර රේඛා දෙක අතර එකම ආධාරකයේ ඉන්න මෙන්න මේ විදිහට එකක් මං ගන්නම් ABC කියලා ගන්නම් අනිත් එක්කෙනා ABCD කියලා මෙන්න මේ විදිහට එක ත්‍රිකෝණයක් ගන්න ළමයි ABC කියලා ත්‍රිකෝණය ABC කියන ත්‍රිකෝණය සහ අනිත් කෙනා තමයි ABD කියන ත්‍රිකෝණය ABD කියන ත්‍රිකෝණය ළමයි තේරෙනවද එකම ආධාරකය තමයි තියෙන්නේ එකම AB කියන ආධාරකයම තමයි තියෙන්නේ AB කියන එකම ආධාරකය එක ත්‍රිකෝණයක් තමයි ශීර්ෂයේ තියෙන්නේ මේ අනිත් සමාන්තර රේඛාව මත එක ත්‍රිකෝණයක් තමයි ABC අනිත් ත්‍රිකෝණය තමයි ළමයි ABD ABC සහ ABD මේකේ වැදගත්ම ප්‍රතිඵලය තමයි මෙන්න මේ විදිහට එකම ආධාරකය සහ එකම සමාන්තර රේඛාව මත මේ විදිහට අපිට ත්‍රිකෝණ දෙකක් යනොත් ඒ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමානයි ළමයි ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABD ත්‍රිකෝණයේ වර්ගඵලය හරිද ඕක වැදගත් ප්‍රතිඵලයක් හරිද ත්‍රිකෝණ ජ්‍යාමිතිය ගණන් හදද්දී ඕකත් පාවිච්චි වෙන අවස්ථා තියෙනවා හරිද මේක වැදගත් හරිද එකපාර මේක කියන්න පුළුවන් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABD ත්‍රිකෝණයේ වර්ගඵලය මේ එකම ආධාරකයේ තියෙන AB ත්‍රිකෝණයක වර්ගඵලය ලියන සූත්‍රය මත ඔයාලට මේක තේරෙනවා ළමයි ත්‍රිකෝණයක වර්ගඵලය ලියන්නේ කොහොමද භාගය ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම ළමයි ලම්බූස දෙකෙන් එක ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම ළමයි ලම්බූස හරිද මේ ත්‍රිකෝණ දෙකේම දෙකෙන් එක ලියවෙනවනේ කොහොමද ත්‍රිකෝණ දෙකේම ආධාරකයත් එකමයි නේ ළමයි මේ එකම AB කියන ආධාරකය තියෙන්නේ මේ එහෙනම් ආධාරකයත් එකමයි ලම්බූසත් ළමයි එකම නෙමෙයි සමාන්තර රේඛා දෙක අතර මේ ශීර්ෂය තියෙන්නේ මේ දෙකෙන් මේ ලම්බූස මෙයාගේ ගත්තත් මේකමයි අනිත් කෙනා මෙයාට ගත්තත් ලම්බූස ඒකම තමයි ලම්බූස වෙනස් වෙන්නේ නැහැ හරිද එහෙනම් භාගය ඒකමයි ආධාරකය වෙනස් වෙන්නේ නැහැ ළමයි ලම්බූස වෙනස් වෙන්නේ නැහැ හරිද එහෙනම් ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය සමානයි ඒ ඉතින් භාගය දෙන්නටම දෙවෙනවා ආධාරකයක් දෙන්නගේ එකමයි ලම්බූසත් දෙන්නගේ එකම හින්දා මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය සමානයි හරි ඕක වැදගත් ඊළඟ එක තමයි ළමයි ඊළඟ එක තමයි මේක මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න හරි ඊළඟ එක තමයි ළමයි අය මෙන්න මේ විදිහට සමාන්තර රේඛා දෙකක් මත මේ විදිහට සමාන්තර රේඛා දෙකක් මත මෙන්න මේ විදිහට සමාන්තරාශ්‍රයක් යනොත් මෙන්න මේ සමාන්තරාශ්‍ර දෙකෙත් වර්ගඵලය සමානයි ළමයි හරිද මේ එකම ආධාරකය තමයි තියෙන්නේ එක්කෙනෙක් ABCD කියලා ගන්නම් අනිත් එක්කෙනා ABEF කියලා ගන්නම් මේ එකම සමාන්තර රේඛා දෙක අතර තියෙන්නේ එකම ආධාරකය තමයි තියෙන්නේ AB කියන එකම ආධාරකය AB කියන එකම ආධාරකය තියෙන ළමයි එතකොට සමාන්තරාශ්‍රයක ලියන්නේ කොහොමද ආධාරකය තවත් ලම්බූස කියලා වර්ගඵලය ලියන්නේ එතකොට මේ සමාන්තරාශ්‍ර දෙකෙත් වර්ගඵලය සමානයි ඒ කියන්නේ ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි කාටද AEF වර්ගඵලය මේවා කෙටි ප්‍රශ්න වලත් අහනවා හරි කෙටි ප්‍රශ්න වලත් බොහෝ දුරට ඇහෙනවා හරි මේක ඊළඟ කාරණාව හරිද ඊළඟට තව එකක් තියෙනවා මම මේ වම් පැත්තේ රූපේ මගන්නම් දැක්කේ වම් පැත්තේ රූපේ මගන්නම් ඊළඟ කතාව තමයි ළමයි මේක මේ විදිහට එකම සමාන්තර රේඛා දෙක අතර මේ විදිහට සමාන්තරාශ්‍රයක් තිබිලා තව ඔන්න ඔය විදිහට ත්‍රිකෝණයකුත් තිබුණොත් මොකද්ද සමාන්තරාශ්‍රයකුයි මේ විදිහට ත්‍රිකෝණයකුයි තිබුණොත් එකක් මේ සමාන්තරාශ්‍රයක් තියෙනවා අනිත් එක ත්‍රිකෝණයක් තියෙනවනේ මේකේ ආධාරක එකම වෙන්න ඕනේ මෙතන ආධාරකය මෙතෙන් අරගෙත් මේ ආධාරක එකමනේ AB වනේ මේකෙත් ආධාරකය මෙතනම වෙන්න ඕනේ මෙයාම
එහෙම නේ. සමාන්තර ආශ්‍රය ආධාරකයම තමයි ත්‍රිකෝණෙත් ආධාරකය. ABCD E. එහෙම වුණොත් ABCD කියන සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමාන වෙනවා ළමයි දෙවතාවක් ත්‍රිකෝණයේ වර්ගඵලය. ABE ත්‍රිකෝණයේ වර්ගඵලය. හරිද? මෙන්න මේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමාන වෙනවා ABCD නේ. ABCD කියන සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමාන වෙනවා ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයකට. හරිද? ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක් තමයි මේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය. හරි. ඔන්න ඔය කාරණා ටික මතක ඉන්න ඕනේ. හරිද? ඊළඟට තමයි මේ ඔයාලට දැන් මේක හදලා බලන්න පුළුවන් මේ ওই කාරණාව කියනවත් එක්ක මේක ගණන් කීපයක් හදන්නත් පුළුවන්. ඒකට මම මේ අදට මේ හරියට නතර කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද ළමයි මේ අපි මේ වෙන සෙෂන් එකක් දාලා අද පොඩි සිග්නල් අවුලකුත් තියෙනවා. හරිද? මේ ඕකේ ගණන් ටික හදන වැඩේ කරමු. ඔය ඕකෙන් ගණන් ඇහිලක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ අවුරුදු වල කීපයකම. හරිද? එතකොට අද මූලික වශයෙන් මම බලාපොරොත්තු වෙන්නේ සමකෝණී ත්‍රිකෝණ සහ ඒක සම්බන්ධයෙන් විභාගෙදී ගාන හදන්නේ කොහොමද කියන එක තේරුම් කරලා දෙන්න. හරිද? එතකොට අනුපාත දේවල් වලදී තමයි සමකෝණී ත්‍රිකෝණ ගන්න තියෙනවා ළමයි මේ මොනවා හරි ළමයි පාද අතර. හරිද? මොනවා හරි පාද අතර අනුපාත සම්බන්ධයෙන් අර මං හදපු රෝමිලංකම් 4 වගේ dh සමානයි 4n එකයි ad කියලා පෙන්වුවේ අර අන්න ඒ වගේ පාද අතර අනුපාත සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්න සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධය තමයි හරිද මම අර කොටු කරේ අන්න ඒ ප්‍රතිඵලය තමයි වැදගත් වෙන්නේ. මේකම ඉස්සරහට යනවා දිග. හරි. හරි. අද රෝදෙන් නතර කරන්න ළමයි. හරි. good night. bye. ජය වේවා. ඔක්කොටම